හලෙලුයා ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ඉතින් අපි පෙළගමු හැමෝම බයිබල් තියෙන කට්ටිය හැමෝම පෙළ ගන්න. එසෙකියල් 37 වෙනි පරිච්ඡේදයට අපි යන්. එසෙකියල් 37. එසෙකියල් 37. ඉතින් සුදුගේ අන්තිම දේශනාවෙත් ගත්ත එසෙකියල් පොතෙන් එසෙකියල් 34 වෙනි පරිච්ඡේදය. එතකොට රත්නායක අම්මත් ගත්තා එසෙකියල් 34 වෙනි පරිච්ඡේදෙදී මම බය වුණා එසෙකියල් කිව්වම 37 ගණීද කියලා. මොකද මේ දේශන ඇත්තට මාසික විතර පරණ දේශනාවක්. මාසයක් එකමාරක් පරණයි. ඉතින් අපි බලමු අද දවසේ ස්වාමීන් වහන්සේ සභාවට මොනවද කතා කරන්න කියලා. එසෙකියල් 37. 37 එකේ කියනවා ස්වාමින් වහන්සේගේ අත මා පිටට පැමිණ. ස්වාමින් වහන්සේගේ ආත්මයෙන් මා පිටතට පමුණුවා. සම භූමිය මැද සිටෙව්වේය. ආමේන්. මෙතනදී මේ කතා කරන්නේ එසෙකියල් අනාගත වක්තෘවරයා විසින්. එසෙකියල් අනාගත වක්තෘවරයා කතා කරලා කියනවා ස්වාමින් වහන්සේගේ අත මා පිටට පැමිණ. ආමේන්. ස්වාමින් වහන්සේගේ ආත්මයෙන් මා පිටතට පමුණුවා. ආමේන්. හලෙලුයා. හිතන්නකෝ මෙන්න මේ කාරණාව මේ පළවෙනි පදයේ තියෙන කාරණාව අපි යාඥා කරද්දී පවා අපි ගොඩක් වෙලාද කියන ස්වාමීන් වහන්සේගේ හස්තය ඔබ වහන්සේගේ බලවන්ත හස්තය මට දකින්න ඕනේ. ඔබ වහන්සේගේ බලවන්ත හස්තය මේ කාරණාවල් තුල තියෙන්න ඕනේ. අපි අපේ ජීවිතය ගැන කතා කරද්දී යාඥා කරද්දී එහෙම නැත්නම් තව කෙනෙක්ගේ ජීවිත ගැන යාඥා කරද්දී අපි කියනවා ස්වාමීන් වහන්සේගේ හස්තය මේ මත තියන්න ඕනේ කියලා. හරිද? මෙතනදී මේ එසෙකියල්ගේ පිටට අත තියන්නේ කවුද? ස්වාමින් වහන්සේමයි. ස්වාමින් වහන්සේගේ අත මා පිටට පැමිණ. හරි ස්වාමින් වහන්සේගේ හස්තය මා පිටට පැමිණ. ඊට පස්සේ ස්වාමින් වහන්සේගේ ආත්මයෙන් මා පිටතට පමුණුවා. ආමෙන්. ස්වාමින් වහන්සේගේ බලවන්ත හස්තය තියලා ඊට අමතරව සුදාත්මන වහන්සේ ස්වාමින් වහන්සේගේ ආත්මයෙන් මා පිටතට පමුණුවා. ස්වාමින් වහන්සේගේ හස්තය ආවම සුදාත්මන වහන්සේ ආවම මං කියන්නේ එහෙම ඇවිල්ලා ඒ මනුෂ්‍යයා මේ එසෙකියල් ගිහිල්ලා තියන්න ඕනේ මං කියන්නේ රෝසමල් යහනාවක. හරිද? සියලු සප සම්පත් පිරිච්ච ස්ථානයක තියන්න ඕනේ. හරිද? කිරි මීපැණි ගලා යන දේශයක ප්‍රදේශයක තියන්න ඕනේ. හරිනම්. ඇයි ඒ? ස්වාමීන් වහන්සේගේ හස්තය ඇවිල්ලා. සුදාත්මන වහන්සේම ඇවිල්ලා. ආත්මන වහන්සේම ඇවිල්ලා. තමයි මේ පිටතට ගෙනියන්නේ. හරිද? හැබැයි මෙතනදී කියනවා මා පිටතට පමුණුවා සම භූමිය මැද සිටෙව්වේය. ආමෙන්. සම භූමියක් මැද තමයි හැබැයි මේ එසෙකියල්ව ගිහිල්ලා තියන්නේ. හරිද? ස්වාමින් වහන්සේගේ හස්තය ඇවිල්ලා සහ සුදාත්මන වහන්සේගේ ආත්මන වහන්සේගේ අනුභවයෙන් ගිහිල්ලා සම භූමියක් මැද තමයි සිටෙව්වේ. හරිද? අර සිතූ පැතූ සම්පත් හම්බෙන ස්ථානයක නෙවෙයි පිහිටෙව්වේ. හරිද? ඒක අපි මුලින්ම දැනගන්න ඕන කාරණාව. ඊට පස්සේ ඒක නිකම්ම සම භූමියක් නෙවෙයි. එතන කියනවා ඒක ඇට වලින් පිරී තිබුණේය. ඇට කියන්නේ ඇට සැකිලි වලින්. මිනිස්සුන්ගේ ඇට සැකිලි වලින් පිරී තිබුණේය. මේක 37 මැද්දට යනකොට ඉස්සරහට යනකොට තියෙනවා මේ ඇට සැකිලි ඇවිල්ලා වෙන කාගේවත් නෙවෙයි. ඊශ්‍රායල් සෙනගගේ ඇට සැකිලි. ඊශ්‍රායල් ජාතියේ ඊශ්‍රායල් මිනිසයන්ගේ ඇට සැකිලි කියලා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේව අදහන් ස්වාමින් වහන්සේ අනු යන ස්වාමින් වහන්සේගේ සෙනගගේ ඒ මිනිසයන්ගේ ඇට සැකිලි තමයි මේ සමභූමිය මැද තියෙන්නේ. හරිද? ඒක ඇට වලින් පිරී තිබුණේය. දෙවෙනි පදේ. උන්වහන්සේ ඒවා අතරේ වටකර එහා මෙහා යන්ට මට සැලැස්සූසේක. එවිට සමභූමිය මතු පිට ඒවා බහුලව තිබෙනවා දුටුමි. ඒ ඇට සැකිලි එකක් දෙකක් නෙවෙයි. බහුලව. ඒ කියන්නේ අම්බානකට ඇට සැකිලි. ඒ මුළු සමභූමිය මැද තියෙනවා. හරිද? ඊට පස්සේ කියනවා ඒවා හොඳටම වියලී තිබුණේය. ඒ ඇට සැකිලි නිකම්මත් නෙවෙයි ඒවා හොඳටම වේලිලා. හොඳටම වියලිච්ච පරණ වෙච්ච ඇට සැකිලි. හරිද? මම කිව්වනේ මේ ඇට සැකිලි වෙලා නිකම් මිනිස්සු නෙවෙයි. ඊශ්‍රායල් සෙනග. ඊශ්‍රායල් සෙනගගේ ඇට සැකිලි. ඒ කියන්නේ මේ මිටියාවත හරිද මේ සම භූමිය මෙතන සම භූමිය කියලා දෙන මෙතන ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ වැලි. වැලි එකකට වැලි කියලා කියන්නේ මිටියාවතක්. හරිද? එතකොට මේ සම භූමිය මේ මිටියාවත ඇට සැකිලි වලින් පිරිච්ච මිටියාවතක්. හරිද? එහෙම මිටියාවතකට මේ ස්වාමීන් වහන්සේගේ බලවත් අනාගත උත්තරයක් වන එසකියල්ව ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ ආත්මේ ස්වාමීන් වහන්සේගේ හස්තයෙන් ගිහිල්ලා තියෙනවා. හරිද? ඇත්තටම මේ එසකියල් 37 අපි කාසියක් විතර ගත්තොත් දෙපැත්තක් තියෙනවා. කාසිය දෙපැත්තක් මේක කතා කරන්න පුළුවන්. හැබැයි අද දවසේ දේශනාවේදී අපි ඇත්තටම කතා කරන්නේ කාසිය එක පැත්තක් විතරයි. අනිත් පැත්ත අපි ටච් කරන්නෙම නැහැ. හරිද? ඉතින් කාසිය එක පැත්තක් විතර අපි බලන්න යන්නේ. එතකොට
මේ ස්ථානය මේ ඇටසැකිලි වෙලාට තියෙන්නේ. ඒ කියන්නේ ඒ මිනිස්සුනේ ඇටසැකිලි වල ඉන්නේ දැන් මිනිස්සු හිටපු මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ නැති ආශාවල්, සිහින, නේ බලාපොරොත්තු තියෙන්නේ නැති. හැබැයි දැන් මේ මිත්‍යාවත මේ සමභූමිය මොකක්ද? බලාපොරොත්තු සුන් වෙච්ච. බලාපොරොත්තු වේලිච්ච. හරිද? හොඳටම වේවා හොඳටම වේලි තිබුණා. ඒ කියන්නේ අවුරුදු ගාණක් පරණයි. ඒ ඇටසැකිලි. ඒ කියන්නේ බලාපොරොත්තු අවුරුදු ගාණක් සුන් වෙලා. බලාපොරොත්තුවක් නැහැ නැත්තටම මොකද මාංශයක්වත් නැහැ නේතන. මස් නැහැ. ඇටසැකිලි විතරයි තියෙන්නේ. ඒතර මේ මිනිස්සුන්ගේ හිතේ තිබෙන බලාපොරොත්තු ආශාවන් සීන ඔක්කොම සුන් වෙලා ඉවරයි. ඒ සමභූමිය මැද. හරිද? එතකොට මේ ස්ථානය ඔගොල්ලෝ හිතාගන්න අර කනත්තක් වගේ සොහනක් වගේ. මේ කනත්තක් මැද ඉන්නවා වගේ තමයි දැන් මේ සිකේල ඉන්නේ. කනත්තක බලාපොරොත්තු නැහැනේ. කනත්තක ඒ කියන්නේ සැලසුම් මුකුත් නැහැනේ මිනිස්සුන්ගේ. ඒ ඔක්කොම මැරිලා ඉවරයි. ඒ ඔක්කොම විනාශ වෙලා ඉවරයි. බලාපොරොත්තු සුන් වෙච්ච ස්ථානය තමයි මේ ස්ථානය. මේ එසකියල් 37 1 සහ 2 පදවල තියෙන්නේ බලාපොරොත්තු සුන් වෙච්ච ස්ථානයක්. මං කියන්නේ අපේ ජීවිතෙත් ස්වාමින් වහන්සේත් එක්ක යද්දි, ස්වාමින් වහන්සේගේ හස්තය එක්ක යද්දි, ස්වාමින් වහන්සේගේ ආත්මන වහන්සේත් එක්ක යද්දි මෙවැනි සම භූමි අපේ ජීවිතේ පහු කරන්න පුළුවන්. ආමෙන්. ආමෙන්. හලෙලුයා. මෙවැනි සමභූමි තුලින් අපිට ස්වාමීන් වහන්සේ සමහර කාලවලදී යන්න සිද්ධ වෙනවා. බලාපොරොත්තු සුන් වෙච්ච ස්ථානයක්. හරිද? බලාපොරොත්තු මැරිච්ච ස්ථානයක්. බලාපොරොත්තු වියලෙච්ච ස්ථානයක් තමයි මේ ස්ථානය. ඉතින් අද දවසේදී අපි මාතෘකාව විදිහට ගත්තොත් අද දවසේ මාතෘකාව තමයි බලාපොරොත්තුවේ මිටියාවත. ආමෙන්. ආමෙන්. බලාපොරොත්තුවේ මිටියාවත. බලාපොරොත්තුවේ මිටියාවත තමයි අද දවසේ ස්වාමීන් වහන්සේගේ මාතෘකාව. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකක් මේ දැන් මේක දෙක පදවල කතා කරේ මේ බලාපොරොත්තු සුන්විච්ච ස්ථානය මේ කනත්තක් සොහනක් මේ සොහන් ගොඩක් තියෙන කනත්තක් ස්වභාවය යන තියෙන්නේ. බලාපොරොත්තු සුන්විච්ච ස්ථානයක් නෙමේ ස්ථානය කියලා. ඔව් මේ ස්ථානය එහෙම තමයි. අපි බලමු හැබැයි තුන්වෙනි පදයට එද්දි මොකක්ද වෙන්නේ කියලා. තුන්වෙනි පදේ කියනවා එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රය මේ ඇට ජීවත් වේදයි මාගෙන් ඇසූසේක. හරිද? එසේකිය ගන ස්වාමීන් වහන්සේ මේ ඇට ජීවත් වේද කියලා අහනවා. මං වගේ හිටියන ටක් ගාලා කියන නෑ ස්වාමීන් නෝ chance. දැන් ජීවත් වෙන්න බෑනේ මොකද අර හිතන්නකෝ යේසුස් වහන්සේ ලාසරුස් නැගිට්ටවන්නේ. ලාසරුස් මැරිලා දවස් 4කට පස්සේ තමයි යේසුස් වහන්සේ ස්ථානෙට ගිහලා ලාසරුස් මරණයෙන් නැගිට්ටවන්නේ. ඉතින් එතකොට මැරිලා දවස් 4ක්. එතකොට අර ශරීරය කියන එක මේ මස් කියන එක පොඩ්ඩක් අර දී වෙන්න පටන් ගන්නවනේ ඒක දිවිලා චොර වෙන්න පටන් ගන්නවනේ මේ ශරීරේ. හැබැයි දවස් 4ක් මැරිලා දවස් 4ක් වුණත් මස් තාම එකේ තියෙනවනේ. එතකොට ඒ ලාසරුස් යේසුස් වහන්සේ නැගිට්ටුවා දවස් 4කට පස්සේ. මෙතනදී no chance. මොකද මස් කියලා නාමයක් නැහැ. ඇටසැකිලි තියෙන ඇටසැකිලිත් මෙතන විශේෂ පදයක් තියෙනවා. ඒවා හොඳටම වියලී තිබුණේය. හොද්දටම වේලිච්ච ඇටසැකිලි. ඒ කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැති ස්ථානයක්. හැබැයි ස්වාමින් වහන්සේ අන මේ ඇට ජීවත් වේගයේ මාගෙන් ඇසුසේක. ඉතින් එසකේල් කියනවා මමද ස්වාමියෝ දෙවියන් වහන්සේ එය දන්නේ ඔබයයි උත්තර දුනිමි. ඔබ වහන්සේ විතරයි ස්වාමිනේ මේක දන්නේ. මම නම් දන්නේ නැහැ. ඔබ වහන්සේ විතරයි දන්නේ. ඊට හතරින් පදේ කියනවා උන්වහන්සේ නැවත මට කතා කොට නුඹ මේ ඇට කෙරෙහි අනාගත වාක්‍ය කියමින් ඒවට මෙසේ කියාපන්න. හරිද? එසේකියල්ට එසේ මෙසේ වැඩක් නෙවෙයි කියන්නේ ස්වාමීන් වහන්සේ. නුඹ මේ ඇට කෙරෙහි අනාගත වාක්‍ය කියමින් ඇට සැකිලි වලට අනාගත වාක්‍ය කියන්නේ කියලා කියනවා. හරිද? ලේසි නෑ. ලේසි නෑ. ඉතින් ඊට පස්සේ කියනවා කියමින් ඒවට මෙසේ කියාපන්න. වියලි ඇට ස්වාමින් වහන්සේගේ වචනය අසාපල්ලා. ආමෙන්. හලෙලුයා. අපි මෙතන ටිකක් ගහ ගන්න ඕන නම් පුළුවන් කට ටිකක් ගහ ගන්න highlight කරගන්න පුළුවන් highlight කරගන්න. වියලි ඇට ස්වාමින් වහන්සේගේ වචනය අසාපල්ලා. ආමෙන්. හලෙලුයා. අපි හැමෝම කරන්න ඕනේ පළවෙනිම දේ තමයි මෙවැනි කාල පසු කරද්දී කරන්න ඕනේ පළවෙනිම ප්‍රධානම දේ තමයි ස්වාමින් වහන්සේගේ වචනය අසන එක. ආමෙන්. උදෑසන දවල් රාත්‍රියේ හැම මොහොතකම පුළුවන් හැම මොහොතකම මොහොතවල් හදාගෙන අපි ස්වාමින් වහන්සේගේ වචනය අසන්න ඕනේ. ආමෙන්. ඒක තමයි පළවෙනිම ප්‍රධානම කාරණාව. ස්වාමින් වහන්සේගේ වචනය අසාපල්ලා. ආමෙන්. ඊට පස්සේ පස්වෙනි පදේ කියනවා
මේ ඇටවලට ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. ආමේන්. ඇට සැකිලි වලට තමයි මේ දැන් කතා කරන්න හොඳේ. ආත්මයක් නැහැ, ප්‍රාණයක් නැහැ, ජීවයක් නැහැ, මස් නැහැ, නහර නැහැ, කිසිම දෙයක් නැහැ. ඇට සැකිලි. තනිකර ඇට සැකිලි තියෙන සම භූමියකට තමයි මේ දැන් කතා කරන්නේ. හරිද? මං කියන්නේ අපේ ජීවිතෙත් මෙවැනි අමාරු කාලවල් එනවාමයි. ස්වාමින් වහන්සේ වදාගෙන ස්වාමින් වහන්සේ තුල යද්දි ආත්මයන් වහන්සේ තුල යද්දි මෙවැනි කාල අපේ ජීවිතේට එනවාමයි. පීඩාව නැමැති කාලයක් අපේගේ ජීවිතවලට පැමිණෙනවාමයි. හරිද? ඒ පීඩාව තුලින් යද්දී ස්වාමින් වහන්සේගේ බලවත් හස්තය අපිට අත්දකින්න පුළුවන් වෙනවා. ආමේන්. ඒ හැම දෙයකටම පළවෙනිම දේ තමයි ස්වාමින් වහන්සේගේ වචන අපි අහන්න ඕනේ. ආමේන්. අපි හිතන දැන් නම් ඉවරයි. දැන් නම් බලාපොරොත්තු ඉවරයි ස්වාමීනි. දැන් නම් බෑ මේක ආයෙ ගොඩ දාන්න බෑ. මේ දේ ආයෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ දේ ඒ අතීතයේ ආයෙ ගොඩ දාන්න බෑ. ඒ වෙච්ච මිස්ටේක්ස් වෙච්ච අතපසුවීම් ඒ හැම දෙයක්ම දැන් ආයෙ හරි ගස්සන්න බෑ කියලා අපි හිතනවා. අපි හිතන්නේ එහෙම. හැබැයි ස්වාමින් වහන්සේ වෙනස්. ආමේන්. ස්වාමින් වහන්සේ තුල ඉද්දී ඇට සැකිල්ලකට පවා උන්වහන්සේ කතා කරන්න ස්වාමින් වහන්සේගේ මිනිස්සුයෝ වෙනවා. ආමේන්. හලෙලූයා. ඒ මිනිස්යන් කතා කරන්න කාගේ වචනද? ස්වාමින් වහන්සේගේ වචන. ආමේන්. ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. ආමේන්. හලෙලූයා. ඊට පස්සේ කියනවා මෙන්න නුඹලා ජීවත් වන ලෙස මම නුඹලා තුලට ආත්මය පමුණුවන්නෙමි. ආමේන්. ආමේන්. මේ ඇට සැකිලි වලට කියන්නේ කියලා කියන්නේ. හරිද? නුඹලා ජීවත් වන ලෙස මම නුඹලා තුලට ආත්මය පමුණුවන්නෙමි. ස්වාමිනේ එහෙම කරන්න බෑ. එසකේල් මං එසකේල් වගේ හිටන ස්වාමිනේ එහෙම කරන්න බෑනේ ස්වාමිනේ. මේ ඇට සැකිලි කොහොමද ජීවත් වෙන්නේ කියලා ආයි. හරිද? හැබැයි එසකේල් එහෙම නෑ. එසකේල් ස්වාමින් වහන්සේ කියපු දේම කළා. ආමේන්. ස්වාමින් වහන්සේ කියන මේ ඇට සැකිලි වලට කතා කරන්න කියලා. අද කාලේ ස්වාමින් වහන්සේ එසකේල්ලට ස්වාමින් වහන්සේගේ දාසයන්ට කියන්නේ කාට කතා කරන්න කියලාද? මිනිස්යන්ට කතා කරන්න කියලා කියන්නේ. හරිද? මේ හොද්දට මස් තියෙන ජීවනයේ තියෙන ජීවයේ තියෙන මේ ජීවත්ව ඉන්න මිනිස්යන්ට කතා කරන්න කියලා කියන්නේ. එහෙම කතා කරන්න කියද්දි සමහරලාට අපි එසකියල්ලා ස්වාමීන් වහන්සේගේ දාසයෝ කතා කරන්නේ නැහැ සමහරලාට. පසුබට වෙනවා. හැබැයි මෙතනදී එසකියල් කියනවා ඇට වලට කතා කරන්න කියලා. ඇට සැකිලි වලට කතා කරන්න කියලා. ආමේන්. එතකොට මොකද හේතුව? නුඹලා ජීවත් වන ලෙස මම නුඹලා තුලට ආත්මය පමුණුවන්නෙමි. මේ ආත්මය පමුණුනවා කියලා කියන්නේ මෙතනදී කතා කරන්නේ මේ සුදාත්මය වහන්සේ නෙවෙයි. හොඳේ. මේ මැරිච්ච අයගේ ආත්මය. මැරිච්ච අටසැකිලවල ආත්මය පමුණුනවා කියලා තමයි මෙතනදී කියන්නේ. ආමේන්. ඊට පස්සේ 6 වෙනි පදේ බලමු අපි. මම නුඹලා පිට නහර තබා. දැන් මේ අටසැකිලි වලට කියන්නේ කියලා කියන්නේ. හොඳේ. මම නුඹලා පිට නහර තබා. පළවෙනි කාරණාව තමයි ස්වාමීන් වහන්සේ ඒ අටසැකිලි වල නහර තියන්න යනවා. ආමේන්. ඊට පස්සේ නුඹලා කෙරෙහි මාංශ හට ගන්නවා. දෙවෙනි කාරණාව එයට සැකිනවල මාංශය හට ගන්න ස්වාමින් වහන්සේ සලස්සනවා. ඊට පස්සේ නුඹලා සමින් වසා හැමෙන් වහන්න යනවා ස්වාමින් වහන්සේ. ඊට පස්සේ නුඹලා ජීවත් වන ලෙස නුඹලා තුල ආත්මය තබන්නෙමි. ආමේන්. ඒ මැරිච්ච මිනිසයන් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු මැරිලා. හරිද? ඒගොල්ලන්ගේ සිහින මැරිලා. ඒගොල්ලන්ගේ අනාගතය මැරිලා. ඒ හැම දෙයක්ම සුණු විසුණු වෙලා තියෙන්නේ. වේලිලා තියෙන්නේ. නමුත් ස්වාමින් වහන්සේ එසකියල් හරහා මෙතනදී පොරොන්දු වෙනවා. මම නුඹලා පිට නහර තබා මම මාංශය හට ගන්නවා. සමින් වසා උඹලගේ ආත්මෙන් නැවත මම උඹලගේ ආත්මය ඒ ශරීරය තුළට ගෙනියනවා කියලා. ආමෙන්. එහෙම කරන්න පුළුවන් එකම තැනන් වහන්සේ අපේ අහස පොළොව මැව දෙවියන් වහන්සේම පමණයි. ආමෙන්. වෙන කිසි දෙවි කෙනෙක්ට කිසිම ශාස්ත්‍රවරයෙක්ට කිසිම කෙනෙක්ට ඒ දේ කරන්න බෑ. හැබැයි අපේ දෙවියන් වහන්සේට ඊශ්වරලී දෙවියන් වහන්සේට ඔබ මම අදහන නමස්කාර කරන යාඥා කරන දෙවියන් වහන්සේට ඒ දේ කරන්න පුළුවන්. ආමේන්. හලෙලූයා. එතකොට නුඹලා මා ස්වාමින් වහන්සේ බව දැනගන්නව ඇත කියාපන්නයි කීය. ආමේන්. එවිටේ මනුෂ්‍ය දැනගන්න යනවා. මේ දේ කලේ වෙන කවුරුත් නෙමෙයි ස්වාමින් වහන්සේම පමණක් බව. ආමේන්. හලෙලූයා. අපි බලමු ඊට පස්සේ 7 වෙනි පදේ. එවිට මට අනකල ලෙස මම අනාගත වාක්‍ය කීමි. ආමේන්. එසකියල් අනකරපු විදියට මේ අනාගත වාක්‍ය කියන්න පටන් ගත්තා. ආමේන්. මා අනාගත වාක්‍ය කියද්දී ශබ්දයක්ද භූමිකම්පාවක්ද විය. එක එක ඇටය ස්වකීය ඇටවලට ලං විය. මම බැලූ විට
නහර ඒවා පිට තිබෙනවා දුටිමි. ආමේන්. නහර නෙවෙයි තිබ්බේ. මොකද ඇට වේලිලා තිබ්බ ඇට. හරිද? හැබැයි ස්වාමින් වහන්සේගේ වචනේ කතා කරද්දී මුළු ශබ්දයක් පොළොව භූමිකම්පාවක් ඇවිල්ලා මුළු විශාල ශබ්දයක් ඇවිල්ලා ඒ ඇට සෝකේ ඇට වලට සම්බන්ධ වෙලා ඒ ඇට පිට නහර තිබෙනවා මේ එසෙකියල් දැක්කා. ආමේන්. හලෙලුයා. අපිත් දකි අපගේ ජීවිත කාලේ මෙහෙම යද්දී මේ පීඩාව කාලය තුල යද්දී හරිද මේ බලාපොරොත්තු සුන් වෙච්ච සම භූමියක් මැද්දේ යද්දී අපිත් දකි විසිරලා තියෙන්නේ දැන් වේලිලා තියෙන්නේ දැන් මේක ආයෙ ගොඩ දාන්න බෑ මේ ප්‍රශ්නේ ඉවරයි අපි මේ ප්‍රශ්නේ තුල අපි එතනම වැළලෙන්න තමයි තියෙන්නේ දැන් හරිද අපිට ආයෙ නැගිටීමක් නැහැ අපිට ආයෙ ගොඩේමක් නැහැ මේ පීඩාව තුල මේ විපත්තිය තුල මේ මිස්ටේක්ස් තුල මේ වෙච්ච පසුබට වීම තුල අපිට නැවත ගොඩේමක් නැහැ කියලා අපි හිතනවා නමුත් ස්වාමින් වහන්සේ ඉන්නවා. අපේ හැම දෙයක්ම නැවත ශක්තිමත් කරන්න. නැවත සවි බල ගන්නවන්න. හරිද? නැති වෙච්ච හැම දෙයක්ම ඒ මස්, ඒ නහර, ඒ හැම දෙයක්ම නැවත එක් කරන්න. ස්වාමින් වහන්සේ ඉන්නවා. ආමේන්. එවිට 8 වෙනි පදේ. මම බැලුව විට නහර ඒවා පිට තිබෙනවා දුටිමි. මාංශය හට ගැනී ඒ උඩ සමින් වැසුනේය. නමුත් ඒවා තුල ආත්මයක් නොවිය. දැන් මස් ඇවිල්ලා සම ඇවිල්ලා නහර ඇවිල්ලා දැන් ඔන්න ශරීරයක්ම තියෙනවා. හරියට ආදම් වගේ. ආදම්ම මුලින්ම හිටියේ ශරීරයක්ම හිටියේ. එතකොට මේ ශරීරයක් විදියට දැන් ඔන්න ශරීරය තියෙනවා. හැබැයි ඒක ආත්මය ඒව තුළ ආත්මයක් තාම තිබ්බේ නැහැ. මොකද ඒ ආත්මය තාම ඇවිල්ලා තිබ්බේ නැහැ. 9 වෙනි පදේ. 9 වෙනි පදේ කියනවා එවිට උන්වහන්සේ මට කතා කොට නුඹ සුළඟට අනාගත වාක්‍ය කියපන්න. මෙතන සුළඟට කියලා බයිබලයේ තියෙනවා තරු ලකුණක් දාලා එතන යට තියෙන්නේ. එනම් ආත්මයට කියලා. එතකොට මේ මිනිස්යන්ගේ ආත්ම වලට කතා කරන්න කියලා කියනවා. හරිද? එසේකියල් හොඳට දැනගන්න ඕනේ. අපි හැමෝම ස්වාමින් වහන්සේගේ දරුවන්ගේ ආත්ම වලට කතා කරන්න ඕනේ. ආමෙන් මං කිව්වා මේ කාසි එක පැත්තක් විතරද කතා කරන්න කියලා. අනිත් පැත්ත ටච් කරන්නම හිතනවා. හැබැයි ඒක වෙන දවසක දේශනාවක අපි බලමු. ඊට පස්සේ මෙතන කියන නුඹ සුළඟට. එහෙම කියන්නේ ආත්මයට. අනාගත වාක්‍ය කියපන්න. මනුෂ්‍ය පුත්‍රය. නුඹ අනාගත වාක්‍ය කියමින් සුළඟට කතා කොට ස්වාමියෝ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. මොනවාද ස්වාමින් වහන්සේ කියන්නේ? එම්බා ආත්මය නුඹ සතර දිග සුළං වලින් ඇවිත් මෙරුම් කෑවා වූ මොවුන් ජීවත් වන ලෙස මොවුන් තුලට හුස්ම හෙලාපන්න කියාපන්නේයි මට කීය. ආමේන්. එසේකියල් කියනවා මේ සුළඟට කතා මේ ආත්ම වලට කතා කරලා මේ සතර කොණින් මේ මරුන් කාව මොවුන් ජීවත් වන ලෙස මොවුන් තුලට හුස්ම හෙලපන්නයි කියන්න කියලා කියනවා. හරිද? ලේසි නෑ මේ ලේසි දෙයක් නෙවෙයි කරන්න කියන්නේ. හැබැයි එසේකියල් කියන දේ ඒ විදිහටම කරනවා. ඒක 10 වෙනි පදයෙන් බලමු. මමද උන්වහන්සේ මට අනකල ලෙස අනාගත වාක්‍ය කීමි. ආත්මයද ඔවුන් තුලට පැමිණ ඕහු ජීවත් වී නැගිට ඊතා මහත් සේනාවක්ව සිටගත්තෝය. ආමේන්. හලෙලුයා. මේ ඊතා මහත් සේනාවක සිටගත්තේ මේ කවුද මේ? අර මැරිච්ච ඇටසැකිලි ටික. හරිද? ලේසි නෑ. ලේසි නෑ ඒක. මැරිච්ච ඇටසැකිලි. සම භූමියේ පුරාවට තිබ්බ ඒ විශාල ඇටසැකිලි. මේ ඊශ්‍රායල් සෙනග. හරිද? ඒ ඊශ්‍රායල් සෙනගගේ ඇටසැකිලි නැවත ජීවත් වෙන්න පටන් ගන්නවා. ආමේන්. ඒ විසිරලා තිබ්බ ඒ සොහොන් ගෙවල් වල හිටපු ඒ ආත්ම නැවත පැමිණෙනවා. හරිද? මේ ඒ ශරීරයන් වලට. මෙතන විශේෂම කාරණාවක් තියෙනවා. ඒක පෙන්වන්න ඕනේ. මෙතන ආයෙ බලමු 10 වෙනි පදේ. 10 වෙනි පදේ මමද උන්වහන්සේ මට අනකර ලෙස අනාගත වාක්‍ය කීමි. ආත්මයද ඔවුන් තුලට පැමිණ. හරිද? මේ මැරිච්ච අයගේ ආත්ම ඔවුන් තුලට පැමිණ. ඊට පස්සේ ඕහු ජීවත් වී නැගිට ඊතා මහත් සේනාවක්ව හිසිට ගත්තෝය. ආමේන්. මෙතනදී ප්‍රධානම කාරණාව තමයි ආත්මයේද ඔවුන් තුලට පැමිණ. හරිද? ආත්මයේද ඔවුන් තුලට පැමිණ. මොකද එසේකියල් ස්වාමීන් වහන්සේ කිව්වා ඒ ආත්ම වලට අනාගත වාක්‍ය කියන්නේ ආත්ම වලට කතා කරන්න කියලා. හරිද? මම කියන්නේ අපි මෙවැනි සම භූමියක් මැද ගමන් කරද්දී, පීඩාව තුල ගමන් කරද්දී, පරීක්ෂාවන් තුල ගමන් කරද්දී, හරි අපගේ ජීවිතේ අමාරුකම් තුල ගමන් කරද්දී මම කිව්වා පළවෙනි දේ තමයි මොකද්ද? ස්වාමින් වහන්සේගේ වචනේ අපි අහන්න ඕනේ. ආමේන්. ඒක පළවෙනිම කාරණාව. දෙවෙනි කාරණාව අපේ ආත්මය අපි අවදි කරගන්න ඕනේ. ආමේන්. හලෙලුයා. අපේ ආත්මය අපි අවදි කරගත්තේ නැත්නම් අපි ආත්මික මිනිසෙක් ලෙස මේ පොළොවේ ගමන් කළේ නැත්නම්
අපිට කවදාවත් බැරි වෙනවා ස්වාමීන් වහන්සේගේ හාස්කමක් දකින්න. හරිද? ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන ආශිර්වාදය අපිට බුද්ධි විඳින්න අපිට බැරි වෙනවා. අපි අපේ ආත්මය අවදි කරගත්තේ නැත්තම්. අපේ ආත්මිකව මැරිච්ච මිනිස්සෙක් විදියට ජීවත් වෙනවා නම් ස්වාමීන් වහන්සේගේ සැලැස්ම අනුව යන්න අපිට බැරි වෙනවා. හරිද? අපි අපේ ආත්මය අවදි කරගන්න ඕනේ. ආමේන්. අපේ ආත්මය අවදි කරගන්න අපි කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි අපි ස්වාමීන් වහන්සේගේ වචනය ඇසිය යුතුයි. ආමේන්. අපේ වචනය අහන්න ස්වාමීන් වහන්සේගේ වචනය අහන්න අපේ ආත්මය අපි අවදි කරගන්නවා. ආමේන්. මොකද ආත්මික වුණොත් තමයි නැවත අපි හැමෝම ජීවත් වෙන්න යන්නේ. ආමේන්. මේ සම භූමිය තුල මේ පීඩාව තුල ගමන් කරද්දී අපේ භූමියේ සම භූමියේ අපි පිටතට එන්නේ. අපි නැගිටින්න යන්නේ. අපේ ආත්මිකත්වය අපි අවදි කරගත්තොත් තමයි අපි ජීවත් වෙන්න යන්නේ. ආමේන්. නැත්තම් අපිට බෑ ඒක තුල ජයග්‍රහණය ලබන්න. ඒ පීඩාව කාලය තුල ඒ පරීක්ෂා කාලය තුල ඒ වේදනාව තුල ජයග්‍රහණය ලබා ගන්න නම් අපි ස්වාමින් වහන්සේගේ වචනය අහලා අපි ආත්මය අවදි කරගන්න ඕනේ. ආමේන්. හලෙලුයා. එවිට ඊට පස්සේ ආත්මය දෝන් තුලට පැමිණ. දැන් ඒගොල්ලෝ ආත්මය ඒගොල්ලන් තුලට පැමුණා. හරිද? ඊට පස්සේ ඕහු ජීවත් වී නැගිට දැන් හොඳට බලන්න මෙන්න මේ කාරණා. දැන් ස්වාමින් වහන්සේගේ වචනේ අයට ඇහුණා. ඊට පස්සේ ඒ අයගේ ආත්මය ඒ අයගේ ශරීරයන් වලට පැමිණුණා. ශරීරයන් වලට පැමිණුණ මුළු ශරීරය මාංශවත් වෙලා අනහාර ඇවිල්ලා සම ඇවිල්ලා හැමදේම දැන් අර හොඳට තියෙනවා දැන් ශරීරේ. හරිද? ඕහු ජීවත් වී නැගිට. දැන් ඒගොල්ලෝ නැගිට්ටා. මේ හැම මැරිච්ච හැම මිනිහෙක්ම නැවත නැගිට්ටා. හරිද? ඕහු ජීවත් වී නැගිට මෙතන බලන්න මොකක්ද තියෙන්නේ කියලා. තම තමන්ගේ වැඩ කරගත්තෝයි කියලා නෑ මෙතන. හරිද? ඕහු ජීවත් වී නැගිට තම තමන්ගේ වර්ධනය උදෙසා, තම තමන්ගේ අනාගතය උදෙසා, තම තමන්ගේ දේවල් කරගත්ත කියලා නෑ. මොකද්ද තියෙන්නේ? ඕහු ජීවත් වී නැගිට ඊතා මහත් සේනාවක්ව සිටගත්තෝය. ආමෙන්. ආමෙන්. කී දෙනෙක්ට තේරෙනවද මේක? ඊතා මහත් සේනාවක්ව තමයි හිටගත්තේ. ඒ කියන්නේ සේනාවක් කියන්නේ ආමි එකක්. හරිද? ආමි එකක් නම් ආමිකට අන දෙන්නෙක් ඉන්නවා. හරිද? ආමි එක හැම වෙලේම කාට හරි යටත්. මේ ආමි එකක් වෙන්නේ මේ සේනාවක්ව ඉන්නේ. මේ අය දැන් කාගේ සේනාවකද ඉන්නේ? ස්වාමින් වහන්සේගේ සේනාවක්ව ඉන්නේ. ආමෙන්. අපි සම භූමිය මැදින් යද්දී පීඩාවන් තුලින් යද්දී ඒ තුලින් ස්වාමින් වහන්සේ අපිට ජය දීලා ඔසෙව්වට පස්සේ අපි ස්වාමින් වහන්සේගේ හමුදාවේ සේනාවේ සමාජිකෙක්ව සොල්දාදුවෙක් අපි ඉන්න ඕනේ. ආමෙන්. ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය අපිට ආවට පස්සේ උන්වහන්සේගේ වචනය අහලා අපේව උන්වහන්සේ ජීවත් කෙරුවට පස්සේ හරිද? ලෝකයාගෙන් ගලවලා උන්වහන්සේගේ ආත්මිකත්වයට අතුල් කරගෙන අපේව ගෙනාවට පස්සේ අපිට බෑ තවත් අපේ වැඩ කර ඉන්න. හරිද? අපගේ පුද්ගලික ආත්මික ආත්මාර්ථකාමී ආශාවන් උදෙසා අපිට ක්‍රියා කරන්න බෑ. මොකද අපිත් මේ වගේ ස්වාමින් වහන්සේට සේනාවක් අපි ඊට පස්සේ හිට ගන්න ඕනේ. ස්වාමින් වහන්සේ වෙනුවෙන් අපි සටන් කරන්න ඕනේ. ආමෙන්. අපේ නායකයා මේ සේනාවල ස්වාමින් වහන්සේ තමයි ඒතකොට අපේ නායකයා වෙන්නේ. ආමෙන්. සේනාවල ස්වාමින් වහන්සේ නැමැති ඒ මේජර් ඒ හමුදාවේ ලීඩර් යටතේ ඉන්න සොල්දාදුවෙක්ව නිර්භීත සොල්දාදුවෙක්ව අපි ඉන්න ඕනේ මේ පොළවේ. අපි හිට ගන්න ඕනේ. ආමෙන්. අපගේ කැමැත්ත නෙවෙයි අපි ඒතකොට කරන්න ඕනේ ඊට පස්සේ ස්වාමින් වහන්සේගේ කැමැත්ත කරන ස්වාමින් වහන්සේගේ අන ක්‍රියාත්මක කරන සොල්දාදුවෙක්ව අපි ඉන්න ඕනේ. ආමෙන්. ආමෙන්. හලෙලුයා. අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු මේ කාරණාව. ස්වාමින් වහන්සේ මගේ ජීවිතයේ මේ පීඩාවල් තුළදී ඔබ වහන්සේ මම ශක්තිමත් කළා. මේ පීඩාවල් තුළදී ඔබ වහන්සේ මම ආරක්ෂා කළා. මේ වියලිච්ච බලාපොරොත්තු සුන් වෙච්ච කාලවලදී ඔබ වහන්සේ මට නැවත බලාපොරොත්තු දුන්නා. ස්වාමීනි මම දැන් මෙතෙන් පස්සේ ඔබ වහන්සේ වෙනුවෙන් මං හිට ගන්නවා ස්වාමීනි. ඔබ වහන්සේගේ සේනාවේ සොල්දාදුවෙක්ව නිර්භීත රණකාමියෙක් ලෙස ඔබ වහන්සේගේ සේනාවේ මං හිට ගන්නවා ස්වාමීනි. මගේ පුද්ගලික ඕනෑකම් බලන්න නෙවෙයි. මගේ පුද්ගලික සැප සම්පත් බලන්න නෙවෙයි. මම ඔබ වහන්සේගේ සේනාවේ ඔබ වහන්සේ අන දෙන දේම කරන්නා වූ සොල්දාදුවෙක් ලෙස මම හිට ගන්නවා කියලා අපි උන්වහන්සේට යාඥා කරන්න ඕනේ. ආමේන්. හලෙලුයා. මේ සේනාව මේ සෙනග හැමෝම නැගිට්ටට පස්සේ ඒ අය හැමෝම ඉතා මහා සේනාවක්ව සිටගත්තා. ආමේන්. හලෙලුයා. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ මිනිස්යන්ව නැගිටවන්නේ උන්වහන්සේ වෙනුවෙන් කැප වෙන්නම තමයි සමහරලාට. හරිද? අපිට මේ යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ළමයි හදාගෙන අපිට සැප සම්පත් ලබන්න නෙවෙයි. ඒක ඕකේ. ඒක එපා කියන්නේ උන්වහන්සේ.
හැබැයි අපි උන්වහන්සේගේ රණකාමීෙක්ව රණශූරයෙක්ව අපි ඉන්න ඕනේ. උන්වහන්සේගේ සේනාවේ. ආමේන්. හලෙලුයා. 11 වෙනි පදේ. එවිට උන්වහන්සේ මට කතා කොට දායස කියලා කතා කරනවා. මනුෂ්‍ය පුත්‍රය මේ ඇට නම් මුළු ඊශ්‍රායල් වංශය. ආමේන්. මම කිව්වේ මුලදී මේ මැරිච්ච ඇට සැකිලියේ වෙන කවුරුත් නෙවෙයි. ස්වාමින් වහන්සේගේම සෙනඟ. හරිද? ස්වාමින් වහන්සේගේම වංශය. ඊශ්‍රායල් වංශය. ආමේන්. ඊට පස්සේ අපේ ඇට වියලි අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහ මුලින්ම සිද දමනු ලැබුම යයි ඕහු කියති. මේ ඊශ්‍රායල් සෙනඟ කියනවා කියලා කිව්වා කියනවා අපේ ඇට වීලලා තියෙන දැන්. ඒ කියන්නේ අපේ බලාපොරොත්තු නැති වෙලා තියෙන. හරිද? ඇට සැකිලි වෙලා කියන්නේ එතනින් එහාට දෙයක් නැහැ. බලාපොරොත්තු ඇට සැකිලි වුණත් හරිද? බලාපොරොත්තු සුන් වෙලා තිබුණ මිටියාවතක පවා බලාපොරොත්තුවේ මිටියාවතක් බවට ස්වාමින් වහන්සේ පත් කළා. ආමේන්. ඒ දේ කළේ ස්වාමින් වහන්සේ. ආමේන්. අපි සහ මුලින්ම සිද දමනු ලැබුමේයි ඕහු කියති. ඒ අය තමයි එහෙම කිව්වේ. අපේ බලාපොරොත්තු බිඳ දැමිලා තියෙන්නේ. අපිව සම්පූර්ණයෙන්ම සිද දමලා තියෙන, අපිව අයින් කරලා තියෙන දැන් අපිට ගොඩේම නැහැ කියලා ඒ අය තමයි කියන්නේ. හැබැයි ඒ අයට තව අවස්ථාවක් දීලා තියෙනවා ස්වාමින් වහන්සේ. ආමේන්. අපිටත් ඒසේමයි. අපිත් හිතනවා දැන් නම් ඉවරයි ස්වාමීනි. ආයේ වල දාපු අතීතේ ආයෙ නම් ගොඩ දාන්න බෑ. අපට හරි ගස්ස ගන්න බෑ. මගේ අතින් වෙච්ච මිස්ටේක්ස් ඒ වැරදි තීරණ නිසා මම මෙහෙම හිර වෙලා ඉන්නවා කියලා අපි හිතෙන්න පුළුවන්. හරිද? හැබැයි ස්වාමින් වහන්සේ ඉන්නවා ඔබට මට තව අවස්ථාවක් ලබා දෙන්න. ආමේන්. හලෙලුයා. අපි දැනගන්න ඕනේ මේ අවස්ථාව ලබාගෙන ස්වාමින් වහන්සේගේ සේනාවේ රණශූරයෙක්ව හිට ගන්න. ආමේන්. හලෙලුයා. ඊට පස්සේ එබැවින් 12 වෙනි පදේ. එබැවින් නුඹ අනාගත වාක්‍ය කියමින් ස්වාමියෝ දෙවියන් වහන්සේ මෙසේ කියන සේකයි කියාපන්නයි මගේ සෙනගිනි. කියාපන්න. මාගේ සෙනගිනි. මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිටුවා. නුඹලා ඊශ්‍රායල් රටට පමුණුවන්නෙමි. එම්බා මාගේ සෙනගිනි. මා විසින් නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිට්ටුවාම මා ස්වාමින් වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත. ආමේන්. හලෙලුයා. මේ දේ කළේ ස්වාමින් වහන්සේ කියලා. ඇත්තටම මෙතන මේ එසේකෙල් 37 තියෙන කාරණාව දර්ශනයක්. ස්වාමින් වහන්සේ එසේකෙල් ලබා දුන්න දර්ශනයක්. මොකද අපි බැලුවොත් 35 36 වෙනි පද පරිච්ඡේද බැලුවොත් ඊශ්‍රායල් සෙනඟ ඒගොල්ලන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියාවන් නිසා ඒගොල්ලන්ගේ මමත්වයේ ක්‍රියාවල් නිසා ස්වාමින් වහන්සේ ඒගොල්ලන්ට පනිෂ්මන්ට් කරනවා. පනිෂ් කරලා මුළු ලෝකයේ වටේ ඒ අය විසිරවනවා. හැම පැත්තටම ඒගොල්ලන් විසිරවනවා. ස්වාමීන් වහන්සේ මල පැනලා ඒ අයව ඒ දේශයෙන් අයින් කරලා දානවා. හැබැයි නැවත මේ 37 දී ස්වාමීන් වහන්සේ තීරණය කරනවා නෑ නැවත මම මේ විසිරලා ඉන්න සෙනඟ ඊශ්‍රායල් සෙනඟ නැවත ඒ රටට ගේනවා කියලා. ඒ කාරණාව තමයි මේ සිකියලට ස්වාමීන් වහන්සේ දර්ශනයකින් පෙන්වන්නේ. ඒ දේ මේ 37 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ ඒ විදිහටම ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරා. ආමේන්. උන්වහන්සේ දෙයක් කිව්වොත් ඒ දේ කරන්න උන්වහන්සේ විශ්වාසවන්තව ඉන්නවා. ආමේන්. හලෙලුයා. උන්වහන්සේට ඒ දේ කරන්න පුළුවන්. හරිද? 14 වෙනි පදේ බලමු. 14 වෙනි පදේ. 14 වෙනි පදේ කියනවා නුඹලා ජීවත් වන ලෙස මා විසින් නුඹලා තුල මාගේ ආත්මය තබා. ආමේන්. දැන් මේ අයව ජීවත් වෙනවනේ දැන් ඒගොල්ලන්ගේ ආත්මය පැමුණුනානේ. හැබැයි ඒ විතරක් ස්වාමීන් වහන්සේ එතනින් නවතින්නේ නැහැ. ස්වාමීන් වහන්සේ 14 වෙනි පදේ කියනවා නුඹලා ජීවත් වන ලෙස මා විසින් නුඹලා තුල මාගේ ආත්මය තබා. ආමේන්. ඔන්න දැන් සුදාත්මන වහන්සේ වියගේ ජීවිතවලට තබන්නවා කියලා ස්වාමීන් වහන්සේ පොරොන්දු වෙනවා. ආමේන්. හලෙලුයා. නුඹලා ජීවත් වෙන ලෙස. මොකද සුදාත්මන වහන්සේ අප තුළට ආවොත් තමයි අපි ඇත්තටම ජීවත් වෙන්න යන්නේ. ආමේන්. ස්වාමීන් වහන්සේගේ දරුවෙක් ලෙස මේ පොළොවේ ඇත්තටම අපි ජීවත් වෙන්න යන්නේ. සුදාත්මන වහන්සේ අප තුළට ආවට පස්සේ. ආමේන්. නුඹලා ජීවත් වන ලෙස මා විසින් නුඹලා තුල මාගේ ආත්මය තබා සුදාත්මන වහන්සේ ස්වාමීන් වහන්සේගේ ආත්මන වහන්සේ තබා නුඹලාගේ රටෙහි නුඹලා පිහිටවන්නෙමි. මෙසේ ස්වාමීන් වහන්සේ වන මා ඒක කියා ඉෂ්ට කළ බව නුඹලා දැනගන්නු යයි ස්වාමීන් වහන්සේ කියන සේකයි මට කීය. ආමේන්. ස්වාමීන් වහන්සේ කිව්වොත් දෙයක් ඒක ඉෂ්ට කරන්නා වූ තනන් වහන්සේ අනිවාර්යෙන් උන්වහන්සේ ඒක ඉෂ්ට කරනවාමයි. මැරිලා දවස් 4ක් ගියත් උන්වහන්සේට ඒක ඉෂ්ට කරන්න පුළුවන්. ආමේන්. මැරිලා ඇට සැකිලි වෙලා තිබ්බත්
ඒ දේ ඉෂ්ට කරන්න ස්වාමින් වහන්සේට පුළුවන්. අපේ බලාපොරොත්තු ඉවර වෙලා සුන් වෙලා ඇටසැකිලි වෙලා අපි වියරිලා ඒවා අමතක කරලා තියෙන්නත් පුළුවන්. හරිද? හැබැයි ස්වාමින් වහන්සේට හැකියාව තියෙනවා. අපේ බලාපොරොත්තු නැවත ජීවණයටපත් කරන්න. ආමේන්. ඒවා අපගේ ඇස්වලට දකින්න සලස්වන උන්වහන්සේට හැකියාව තියෙනවා. ආමේන්. උන්වහන්සේ නිකන් කියන්නේ ඒක කියලා උන්වහන්සේ ඉෂ්ට කරන්නා වූ තරන් වහන්සේ. ආමේන්. හලෙලුයා. මුලින්ම මේ අයව ස්වාමීන් වහන්සේ භෞතිකව මේ අයව ගොඩනැගුවා. හරිද? මොකද මේගොල්ලෝ ඇටසැකිල්ලක් වනේ හිටියේ. ඒ අයට සමෙන් වැහිලා, නහර ඇවිල්ලා, මාංශය ඇවිල්ලා, ඒ අයගේ ආත්මය ඇවිල්ලා, ඒ අයව භෞතිකව මුලින්ම ස්වාමීන් වහන්සේ ගොඩනැගුවා. භෞතිකව ඒ අයව නැගිට්ටුවා. හරිද? ඊට පස්සේ ආත්මිකව ගොඩනැගුවා ස්වාමීන් වහන්සේ. සුදාත්මයන් වහන්සේව ඒ අයට දීලා. ආමේන්. සුදාත්මයන් වහන්සේ සමග ඒ අයව ආත්මිකව ස්වාමීන් වහන්සේ ගොඩනැගුවා. ආමේන්. ස්වාමීන් වහන්සේ මේ ඊශ්වර සෙනඟ භෞතිකව හා ආත්මිකව නැවත ගොඩනැගුවා. ආමේන්. උන්වහන්සේ අදටත් ඒ සේම කරනවා ස්වාමීන් වහන්සේගේ දරුවන්ට. මුලින්ම උන්වහන්සේ භෞතිකවම අපිව හැම කෙනෙක්ම ගොඩනගනවා. ආමේන්. ආර්ථික වශයෙන් සෞඛ්‍යමය වශයෙන් හැම අත්දකින්ම හැම පැත්තෙන්ම උන්වහන්සේ භෞතිකව අපිව ගොඩනගනවා. ඒ වගේම උන්වහන්සේ අපිව ආත්මිකවත් ගොඩනගනවා. ආමේන්. හලෙලුයා. උන්වහන්සේට ප්‍රශංසා වේවා. අපි වැටුනම අපි මේ ජීවිත ගමන යද්දි මේ සම භූමිය වල අපි වැටෙන්න පුළුවන් සමහරලාට. හරිද? වේලිච්ච ඇටසැකිලි තියෙන මේ පීඩාව තුල යද්දි, වේදනාව තුල යද්දි හරි අමාරුයි. හරිද? අගහිකකම් තුල යද්දි හරි අමාරුයි. හරිද? හරියට කන්න දෙයක් ගෙදර නැතුව තියෙද්දි, මුදල් අතේ තිබ්බේ නැතුණාම හරි අමාරුයි. ඒක දන්නවා. අපි වැටුනම එහෙම වුණාම අපි වැටෙන්න පුළුවන්. හරිද? අපිව වැටුනම අපි එහෙම අමාරුකම් තුල යද්දි ස්වාමීන් වහන්සේ අපිව මුලින්ම භෞතිකව ශක්තිමත් කරනවා. ආමේන්. උන්වහන්සේගේ හාස්කම තුළින් උන්වහන්සේ අපිට සපයන්න යනවා. ආමේන්. ඊට පස්සේ උන්වහන්සේ අපිව ආත්මිකවත් ගොඩනගලා උන්වහන්සේගේ සභාවවල උන්වහන්සේ තබනවා. ආමේන්. හලෙලුයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේට මහිමේ වේවා. ඉතින් මෙවැනි ඇටසැකිලි තියෙන සමභූමි වේදනාවල් තුල බලාපොරොත්තු සුන්වෙච්ච ස්ථානවල අපි ගමන් කරන්න පුළුවන්. හරිද? හැබැයි ස්වාමීන් වහන්සේ මේ එසේකියලට මේ දුන්න දර්ශනයට අනුව ස්වාමින් වහන්සේ මේ අයව නැවත නැගිට්ටවනවා වගේ අපි හැම කෙනෙක්ම උන්වහන්සේ නැවත නැගිට්ටවනවා. ආමේන්. අපි පෙළගමු ගීතාවලිය 84. ගීතාවලිය 84 අපි පෙළගමු. ගීතාවලිය 84 4 වෙනි පදේ අපි බලමු. ගීතාවලිය 84 4 වෙනි පදේ කියනවා ඔබගේ ගෘහයේ වසන්නෝ ආශිර්වාද ලත්තෝය. ආමේන්. ඔබගේ ගෘහයේ වසන්නෝ ආශිර්වාද ලත්තෝය. ඒතර ආශිර්වාද ලත් මිනිසෙක් නම් ඒ මිනිසයා කොහෙද ඉන්නේ? කොහෙද වසන්නේ? ඔබගේ ගෘහයේ. කියන්නේ ස්වාමින් වහන්සේගේ ගෘහය තුල. ස්වාමින් වහන්සේගේ සභාව තුල වසන මිනිසයා ආශිර්වාද ලත් මිනිසෙක්. ඒතර මේ ආශිර්වාද ලත් මිනිසයාව සම්බ වෙන්නේ කොහෙදද? ස්වාමින් වහන්සේගේ ගෘහය තුලදී. ආමේන්. ආශිර්වාදයේ කියන කාරණාවල් මෙතනදී කතා කරනවා. එතකොට පළවෙනි දේ තමයි පළවෙනි ආශිර්වාද ලත් මිනිසයා සම්බ වෙන්නේ ස්වාමින් වහන්සේගේ ගෘහය තුල. එතකොට අපි හැමෝම අද දවසේදී ඇවිල්ලා ඉන්නේ මේ ස්වාමින් වහන්සේගේ ගෘහයට. ආමේන්. ස්වාමින් වහන්සේගේ ගෘහය තුල ඉන්න අපි හැමෝම කවුද? ආශිර්වාද ලත් මිනිසයෝ. ආමේන්. හලෙලුයා. ඒක තේරෙනවනේ අපි ස්වාමින් වහන්සේ ගෘහය තුල ඉන්න ආශිර්වාද ලත් මිනිසයෝ. ආමේන්. ඕහු නිරතුරුවම ඔබට ප්‍රශංසා කරන්නෝය. ආමේන්. ඒ මිනිස්සු ස්වාමීන් වහන්සේ ගෘහය තුල නිකන් ඉන්නේ නැහැ. හරිද? ඒ අය හැම මොහොතකම නිරතුරුවම කියන්නේ හැම මොහොතකම හැම වෙලාවකම ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමින් ඉන්නවා. ආමේන්. ඒ අය හැම මොහොතකම පුළුවන් හැම මොහොතකම උන්වහන්සේට নমස්කාර කරනවා. ආමේන්. ඒ අය හැම වෙලේම ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන අය. එතකොට ඒ අය මුමුණන්නේ නැහැ. හරිද? ඒ අය කොදුරන්නේ නැහැ. ඒ අය නහයෙන් අඩන්නේ නැහැ. ආමේන්. ඒ අය මොකද්ද කරන්නේ? ආශිර්වාදලත් ඒ අය මොකද කරන්නේ? හැම මොහොතකම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරනවා. ස්තුතිවන්ත හදවතකින් උන්වහන්සේට নমස්කාර කරනවා. ආමේන්. ඊට පස්සේ පස්වෙනි පදේ. මෙතනදී මට එකක් පෙන්වන්න ඕන තව. මෙතනදී කියනවානේ ඔබගේ ගෘහයේ වසන්නෝ ආශිර්වාද ලත්තෝය. හරිද? ඔබගේ ගෘහයේ වසන්න. මේක පොඩ්ඩක් දාන්නකෝ අර AMP version එක ඉංග්‍රීසි බයිබලේ ඉංග්‍රීසි AMP version එකේ මේ 84:4. මේක කියනවා
Blessed and greatly favored are those who dwell in your house and your presence. හරිද? මෙතනදී කියනවා those who dwell in your house. ඒ කියන්නේ your house කියන්නේ ඔබ වහන්සේගේ ගෘහේ. And your presence. ඔබ වහන්සේගේ අභිමුඛය තුල. හරිද? මෙතන සිංහල බයිබලයේ තියෙන්නේ ඔබ වහන්සේගේ ගෘහය කියලා විතරයි. හැබැයි මෙතන ඉංග්‍රීසි බයිබලයේ කියනවා in your house and your presence. හරිද? ස්වාමින් වහන්සේගේ ගෘහය වසන් විතරක් නෙවෙයි. උන්වහන්සේගේ අභිමුඛය තුල අපි ඉන්න ඕනේ. ආමේන්. හලෙලුයා. කී දෙනෙක්ද තේරෙනවද මේක? ස්වාමින් වහන්සේගේ ගෘහය විතරක් නෙවෙයි. අපි උන්වහන්සේගේ අභිමුඛය තුල මේ මොහොතේදී ඉන්න ඕනේ. ආමේන්. උදාහරණයක් විදිහට අපේ ඇඟ ස්වභාවක අපි තියනවා වෙන්න පුළුවන්. හරිද? අපි ශරීරයේ ස්වභාවයට යනවා වෙන්න පුළුවන්. හැබැයි අපගේ හිත ස්වභාව තුල නැත්තම් අපේ වටේ නම් අපේ මනස දුවන්නේ. අපි උන්වහන්සේගේ ප්‍රසන්ස් එකනේ උඩ ඉස්සරහ නෙවෙයි ඉන්නේ. අපේ ශරීරයේ තියෙන උන්වහන්සේගේ ගෘහය තමයි. හැබැයි අපේ ආත්මයේ තියෙන උන්වහන්සේගේ අභිමුඛය තුල නෙවෙයි. හරිද? ඒ නිසා තමයි මෙතන කියන්නේ අපගේ ඇඟ වගේම අපගේ ආත්මයත් උන්වහන්සේගේ අභිමුඛය තුල තියෙන්න ඕනේ. ආමේන්. අපි ශරීරය අපි ඔන්ලයින් සම්බන්ධ වෙනවා කියලා ඔන්ලයින් ඇවිල්ලා අපි අපේ වැඩ කරගෙන සභාවේ වචන අහන එක අපි උන්වහන්සේගේ ප්‍රසන්ස් එක උඩ නෙවෙයි ඉන්නේ. ඉස්සර ඉදිරියේ නෙවෙයි ඉන්නේ. උන්වහන්සේගේ අභිමුඛය තුල නෙවෙයි ඉන්නේ. එතකොට අපේ ආව තමයි. අද YouTube එකේ මේ දේශන අහන කට්ටිය ඔයගොල්ලෝ සභාවට ගිහිල්ලා ඇඟ සභාවට තිබ්බට වැඩක් නැහැ. ඔයගොල්ලන්ගේ මුළු හදවත, මුළු ආත්මයම උන්වහන්සේගේ අභිමුඛයේ සමග තියෙන්න ඕනේ මේ වෙලාවේ. ආමේන්. හලෙලුයා. ඉතින් ඊට පස්සේ පස්වෙනි පදය අපි බලමු. තමාගේ ශක්තිය ඔබ තුලෙහි ඇත්තා වූ. ආමේන්. හලෙලුයා. මෙතනදී කියනවා තමන්ගේ ශක්තිය ඔබ තුලෙහි ඇත්තා වූ. මේ ආශිර්වාදලත් මිනිසයාගේ එක විශේෂ කාරණාව තමයි මේ කාරණා. මොකද්ද? තමන්ගේ ශක්තිය ඔබ තුලෙහි ඇත්තා වූ. ආමේන්. ඒ අයගේ ශක්තිය ස්වාමින් වහන්සේයි. ආමේන්. තමන්ගේ ශක්තිය තමන් මට ශක්තිමත් මට පුළුවන් කියලා එයා හිතන්නේ නැහැ. ඒ අය හැම වෙලේම තමන්ගේ ශක්තිය ස්වාමින් වහන්සේ තුල තමයි තබන්නේ. ආමේන්. තමාගේ ශක්තිය ඔබ තුලෙහි ඇත්තා වූ. ආමේන්. ස්වාමින් වහන්සේ තුල එතකොට ඒ අය ශක්තිමත්. ආමේන්. තමන්ගේ ශක්තිය තමන්ගේ හැකියාව ගැන නෙවෙයි හිතන්නේ. තමන්ගේ ශක්තිය ස්වාමින් වහන්සේ තුල තබා ස්වාමින් වහන්සේ තුල තමයි ඒ අය ශක්තිමත් වෙන්නේ. ආමේන්. මේ ආශිර්වාදලත් මනුෂ්‍යයන්ගේ පළවෙනි කාරණාව තමයි ඒ අය ස්වාමින් වහන්සේ ගෘහේ වසන්නේ. එතකොට දෙවෙනි කාරණාව ඒ අය හැම වෙලෙම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන අය. තුන්වෙනි කාරණාව ඒ අයගේ ශක්තිය ස්වාමින් වහන්සේ. ආමේන්. හලෙලුයා. ඊට පස්සේ කාරණාව සියොන්ට යන මාවත් තමාගේ සිතේ ඇත්තා වූ මිනිසයා ආශිර්වාද ලද්දේය. ආමේන්. ඒ විතර නෙමෙයි අය කියනවා සියොන්ට යන මාවත්. සියොන් කියන්නේ ස්වාමින් වහන්සේගේ නුවර. ස්වාමින් වහන්සේගේ නුවර. ඒ කියන්නේ ස්වාමින් වහන්සේගේ රාජ්‍ය. ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට යන මාවත් තමාගේ සිතේ ඇත්තා වූ මිනිසයා ආශිර්වාද ලද්දේය. ආමේන්. ඒ අය හැම වෙලේම ඒ අය හිතන්නේ තමන්ගේ සිතෙන් හිතන්නේ ස්වාමින් වහන්සේගේ නුවර ගැන. ආමේන්. අද වෙනකොට ඒ නුවර කවේද? ස්වාමින් වහන්සේගේ සභාව. ආමේන්. ස්වාමින් වහන්සේගේ සභාව තමයි උන්වහන්සේගේ ගෘහය. එතකොට ඒ සභාව, ස්වාමින් වහන්සේගේ සභාව, ස්වාමින් වහන්සේගේ රාජ්‍ය ගැන තමයි ඒ අය හැම වෙලේම තමාගේ සිතින් හොයන්නේ. හරිද? මෙතනදී කියනවා සියොන්ට යන මාවත්. මෙතන සිංහල බයිබලයේ තියෙන සියොන්ට යන මාවත් කියලා. මේක ඉංග්‍රීසි බයිබලයට එනකොට තියෙන්නේ highways. highways කියලා කියන්නේ මාවත් highways කියලා කියන්නේ. අපි දන්නවනේ highway එකක කියන්නේ ලංකාවෙත් highways තියෙනවා මෙහෙත් තියෙනවා. highway එකක 20ට 30ට යන්නේ නැහනේ. highway එක අඩුම වේගය 100යි. 100ට යන්නේ සාමාන්‍ය. ලංකාවෙත් highway එකේ මම දැන් 100යි. ඒ කියන්නේ ඉක්මනටම යන්නේ ස්වාමීන් වහන්සේ ඒ සියොන්ට යන මාවත් තමයි තියෙන්නේ. හරිද? සමහර මිනිස්සු ඉන්නවා සභාවල වල. ඉබ්බෙක් ගමන් කරනවා වගේ තමයි ගමන් කරන්නේ. හැබැයි මෙතන මේ බයිබලේ ගීතාවලිය 84 පහේ ඉන්න මේ ආශිර්වාදලත් මිනිස්සයාගේ ඒ මාවත් හයිවේ එකක් වගේ තියෙන සියොන්ට යන. ආමේන්. තේරෙනවද? ස්වාමින් වහන්සේගේ ගෘහය ගැන හැම මොහොතකම ඉතාමත් ශනිකව හිතනවා. හරිද? ඉතාමත් වේගෙන් ස්වාමින් වහන්සේගේ රාජ්‍ය වෙතට යනවා. හැම මොහොතකම තමන්ගේ සිතුවිලි තියෙන්නේ ඉතාමත් වේගෙන් ස්වාමින් වහන්සේගේ රාජ්‍ය ගැන. සියොන් ගැන තමයි එයා හැම වෙලාවකම හිතන්නේ. උදෑසන නැගිට වෙලාවෙ ඉඳන් දවල්ට, හවසට, රැට, පාන්දර හැම වෙලේකම හිතන්නේ
සියෝන්ට මම මොකද කරන්නේ? සියෝන් ගැන මම මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේගේ සභාව ගැන මම මොකද කරන්නේ? සභාවේ වර්ධනය උදෙසා මම මොකද්ද කරන්නේ? සභාවේ ව්‍යාප්තිය උදෙසා මම මොකද්ද කරන්න ඕනේ? මගෙන් මොකක්ද වෙන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් තමාගේ සිතින් හැම වෙලේම කල්පනා කරනවා. ආමේන්. බයිබලයේ කියනවා එයම හැම වෙලේම තමාගේ සිතින් කල්පනා කරන මනුෂ්‍යයා ආශිර්වාදලත් මිනිසෙක් කියලා. ආමේන්. ඒක අනිත් පැත්ත. හිතන්නකෝ. අපි දන්නවා දාවිත් ස්වාමීන් වහන්සේ තෝරගන්නකොට කිව්වා සාමුවෙල්ට අපි දැක්ක ගිය සතියේනේ. මිනිස්සු බලන්නක් මේ පිටස්තර පෙනීම බලන්න එපා. මොකද ස්වාමීන් වහන්සේ සිත කිරා බලනසේක. උන්වහන්සේ සිත තමයි මිනිස්සෙක ස්කෑන් කරලා බලන්නේ. අපි හැමෝගම ස්වාමීන් වහන්සේ තෝරගෙන තියෙන්නේ අපේ පිටස්තර පෙනීම නිසා නෙවෙයි අපේ සිත උන්වහන්සේ විමසන නිසා. හැම මිනිසෙකම සිත තමයි උන්වහන්සේ විමසන්නේ. එතකොට මෙන්න මේ හැම මොහොතකම තමාගේ සියොන්ට යන මාවත් තමාගේ සිතේ ඇත්තව මිනිසෙ. ඒතොර එයා හැම වෙලේම හයිවේ එක යනවා වගේ හැම වෙලේම යාගේ හිතේ වැඩ කරන්නේ සබාව ගැන. සබාව මොකද්ද කරන්නේ මම? සබාව ගැනම හිතන්නේ. එහෙම මිනිසෙක් තියා දැන් දෙවියන් වහන්සේ මිනිසයාගේ සිත බලද්දී දෙවියන් වහන්සේ මිනිසයාගේ සිතේ දකින්නේ මොනවද? Tamanගේ නුවර ගැන හිතන කාරණාවල්. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ අපේ සිත බලද්දී අපේ හිතින් අපි හිතන්නේ මම කොහොමද තට්ටු දෙකේ ගියක් ගහන්නේ? මම කොහොමද දැන් මට කාර් එකක් තියෙනවා මට තව එකක් තියෙනවා මට තව එකක් ගන්න ඕනේ. ඒක ගන්නේ කොහොමද මම ප්ලෑන් කරන්නේ? මගේ රැකියාවේ මම ඉහළට යන්නේ මම කොහොමද මොකක් කරලාද මම රැකියාවේ මොකද්ද මම ගහන ප්ලෑන් එක? මම කොහොමද ගේමක් ගහන්නේ? දියුණු වෙන්න මම කොහොමද ගේමක් ගහන්නේ? කියලා හැම වෙලෙම අපි ඒක ගැන විතරක් නම් හිතන්නේ. අපේ සිතින් හිතන්නේ අපේ දියුණුව ගැන විතරක් නම්. අපේ පවුලේ දියුණුව ගැන විතරක් නම්. ස්වාමීන් වහන්සේ බලද්දී ඒක නම් දකින්නේ. මම කියන අවුලක් තියනවනේ එතන. හැබැයි හිතන්නකෝ ස්වාමීන් වහන්සේ සිත බලද්දී අපේ හිතේ වැඩ කරන්නේ මම සභාවේ දියුණුවට මොකද කරන්නේ? මම තව අනු කෙනෙක්ට සුභාරංචි කියලා සභාවට ගේන්න ඕනේ. මම තව කෙනෙක්ට මේ වචනේ යවන්න ඕනේ. අපි Facebook page එකේ ඒකේ මේ මොකක් හරි එකක් මම කරන්න ඕනේ. එහෙම නැත්නම් මගේ Facebook එකේ ඒක එකක් share කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේගේ වචනේ share කරන්න මොකක් හරි උන්වහන්සේගේ සියොන් උදෙසා උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා මොකද්ද කරන්න කියලා උදේ දවල් රෑ සිතින් සිතන මනුෂ්‍යයා දිහා ස්වාමීන් වහන්සේ බලද්දී දකින්නේ උන්වහන්සේ කාරණාව නම් මම කියන්නේ ස්වාමීන් වහන්සේ කොහොම ප්‍රීතියක් කොහොම ආදරයක් ඒ මනුෂ්‍යයා ගැන ඇති වෙයිද ආමේන් මම කියන අපි හැමෝම මේ දේවල් අල්ල ගන්න ඕනේ අපි හැම මොහොතකම අපි ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය උදෙසා දේවල් හිතන්න ඕනේ ආමේන් උන්වහන්සේගේ රාජ්‍යය ගැන සියෝන්ට යන මාවත් තමන්ගේ සිතේ තියෙන්න ඕනේ ආමේන් හලෙලුයා මෙතන වචනේ කියනවා එහෙම තියෙන මිනිස්සු මේ කාරණා හතර තියෙන මිනිස්සයා. දැන් මොනවද මේ කාරණා හතර? ස්වාමීන් වහන්සේගේ ගෘහයේ වාසය කරන ස්වාමීන් වහන්සේ අභිමුඛයේ ඉන්න මිනිස්සයා ආශිර්වාදලත් මිනිසෙක්. 2. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන මිනිස්සයා ආශිර්වාදලත් මිනිසෙක්. තමන්ගේ ශක්තිය ස්වාමීන් වහන්සේ තුල තියෙන මිනිස්සයා ආශිර්වාදලත් මිනිසෙක්. ඒ වගේම හැම වෙලේම තමන්ගේ සිතින් ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය ගැන හිතන මිනිස්සයා ආශිර්වාදලත් මිනිසෙක් කියලා. හරිද? එතකොට මේ කාරණා හතර තියෙන මනුෂ්‍යයා සුපිරි ආශිර්වාදලත් මිනිසෙක්නේ. ආමේ ඒ ආශිර්වාදලත් මිනිසයා හිතන්නකො ඉන්න ඕන විදිය එතකොට. ස්වාමින් වහන්සේගේ සියලු සැප සම්පත් භුක්ති විඳින්මින් ඉන්න ඕනේ මේ පොළවේ. හරිද? උන්වහන්සේ කිරියෙන් පැනින් ඉතිරි යන දේශයක මේ මිනිසයා ඉන්න ඕනේ. හරිද? ඒ මිනිසයාට කාර් 7-8ක් තියෙන්න ඕනේ. සල්ලි උතුරන්න තියෙන්න ඕනේ. බැංකුව වල account අම්බාන්න තියෙන්න ඕනේ. ඒ ආශිර්වාදේ පිරිච්ච මිනිසෙක් ඉන්න බෑයි. මාර ආශිර්වාදලත් මිනිසෙක් කියලා කියනනේ මෙතන. අපි බලුවොත් 6 වෙනි පදේ එතකොට 6 වෙනි පදේ කියන්නේ මොකද්ද කියන්නේ? ඕහු වැළපීමේ මිටියවත මැදින් යමේ අප්පට උඩු. මාරයි නේක. මෙච්චර ආශිර්වාදලත් මිනිසෙක්. හරිද? හිතන්නකෝ ඔබව හිතන්නකෝ විනාඩියකට. මම මේ හැමදේම කරනවා කියලා මේ හතර මම ස්වාමීන් වහන්සේගේ ගෘහේ ඉන්න හැම වෙලාවෙම ඇඟ විතර නෙවෙයි මගේ හිතත් මුළු ආත්මය ස්වාමීන් වහන්සේගේ අභිමුඛය තුල හැම මොහොතකම මම උන්වහන්සේගේ ගෘහේ ඉන්නේ ඊට පස්සේ උන්වහන්සේට මම හැම දවසකදීම මම උන්වහන්සේට ප්‍රශංසා කරනවා ගීත ගායනා කරලා ප්‍රශංසා කරනවා මගේ ශක්තිය මං ශක්තිමත් නැහැ මගේ ශක්තිය මම ස්වාමීන් වහන්සේ තුල ඉන්නේ කියලා හිතන් ඉන්නවා සියොන්ට යන මාව ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය ගැන තමයි මම හැම මොහොතකම හැම තප්පරයකම හිතන්නේ කියලා හිතනවා එහෙම මිනිස්සෙක් නම් මම ආශිර්වාදලත් මිනිසෙක් කියලා බයිබලයේ තියෙනවා. හැබැයි කියනවා ඕහු වැළපීමේ මිටියවත මැදින් යමි. අප්පා. යන්නේ නිකන් මිටියවත මැදින් නෙවෙයි. වැළපීමේ මිටියවතක්. හරිද?
අඩන මිටියාවතක් මැදින් තමයි මේ යන්නේ කියලා කියනවා. හරිද? මම කියන්නේ මේ කාරණා හතරම අපේ ජීවිතයේ තිබුණත් අපිට සමහරලාට මේ වගේ වැළපීමේ මිටියාවතක් මැදින් ගමන් කරන්න සිද්ධ වෙනවා. හරිද? ඒක තමයි ඇත්ත. ඒක තමයි ස්වභාවය. උන්වහන්සේගේ ස්වභාවය ඒක තමයි. හරිද? මේ කාරණා හතරම අපේ ජීවිතේ තිබ්බත් අපි කොච්චර ආශිර්වාදලත් මිනිසෙක් වුණත් අපේ ජීවිතේ සමහර කාල මෙවැනි වැළපීමේ මිටියාවත් මැදින් ගමන් කරන්න සිද්ධ වෙනවා. හරිද? ඉස්තෙල්ලා පරිච්ඡේදය බැලුවා. ඒ මිටියාවත ඒ සමභූමිය ඇටසැකිලි වලින් පිරිච්ච සමභූමියක්. හරිද? දැන් මේ මිටියාවත වැළපීමේ මිටියාවතක්. මං කියන්නේ උන්වහන්සේත් එක්ක මේ ගමන යද්දී අපේ ජීවිතේ අමාරුකම් එනවා. එනවාමයි. හරිද? එහෙම කාලවල අපේ ජීවිතේ තියෙනවා. හරිද? ඔබට මට හිතෙන්න පුළුවන් මම කොච්චර ආශිර්වාදලත් මිනිසෙක් වුණත් මෙවැනි පරිසරයක් මට මගේ ජීවිතේ ඇතුනේ කොහොමද කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආශිර්වාදාත්මක නැද්ද කියලා අපිට හිතෙන්න පුළුවන් සමහරවිට. මම මොකද වැරද්දක් කරනවද? ඒකද මේට මේ වෙලා තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. හරිද? මෙවැනි වාතාවරණයක පරිසරයක අපි ගමන් කරනවා කියන්නේ මම ඔබට කියන්නේ අපි ආශිර්වාදාත්මක නැහැ කියලා නෙවෙයි කියන්නේ. හරිද? මොකද මේ ආශිර්වාදලත් මිනිසෙක් තමයි මෙහෙම පරිසරයක ගමන් කරන්නේ. හරිද? හැබැයි මට ඔබට සුභාරංචියක් තියෙනවා කියන්න. ඒ තමයි මේ වැළපීමේ මිටියාවතට හැකියාවක් නැහැ. බලයක් නැහැ. මේ ආශිර්වාදාත්මක මිනිසයන්ව ඒ මිටියාවත තුල වටන්න. ඒ මිටියාවත තුල වලලන්න. ආමේන්. හලෙලුයා. කී දෙනෙක්ට තේරෙනවද මේක? මේ ආශිර්වාදලත් මිනිසක් එච්චරට ආශිර්වාදාත්මකයි. ඒ වැළපීමේ මිටියාවට හැකියාව නැහැ. ඒ මනුෂ්‍යන්ව ඒ මිටියාවත තුල වටන්න. ඒ මිටියාවත තුල වලලන්න. ආමේන්. මොකද මේ ආශිර්වාදාත්මක මනුෂ්‍යය එක්ක ස්වාමින් වහන්සේ ඉන්නවා හිටගෙන. උන්වහන්සේ ඉන්නවා ජීවමානව මේ මනුෂ්‍යයන් එක්ක මේ ආශිර්වාදලත් මනුෂ්‍යය එක්ක සටන් කරන්නට, උදව් කරන්නට, උපකාර කරන පිණිස. ආමේන්. ස්වාමි වූ දෙවියන් වහන්සේ නිසා මේ අය වැළපීමේ මිටියාවතෙන් නවතින්නේ නැහැ. ආමේන්. මේ වැළපීමේ මිටියාවත කියන්නේ తాවකාලික දෙයක් පමණයි. ආමේන්. ආමේන්. සදාකාලයට අපේ ජීවිතේ මැරෙනකන් අපි වැළපීමේ මිටියාවතල ඉන්නේ නැහැ. කෙටි කාලයක් අපේ ජීවිත ගමන් කරද්දී මේ වැළපීමේ මිටියාවත් ඇටසැකිලි සමභූමි පසු කරන්න අපිට සිද්ධ වෙනවා. හරිද? හැබැයි ඒක తాවකාලික දෙයක් පමණයි. ආමේන්. මේ වැළපීමේ මිටියාවත මැද යද්දී අපිට හිතෙන්න පුළුවන් මං අර කාරණා හතරම කරනවානේ. ඒත් ඇයි මේ පීඩාව? ඒත් ඇයි මේ වේදනාව? ඇයි මේ අමාරුකම ස්වාමීන් වහන්සේගේ වැඩේ කරනවානේ? ඒත් ඇයි මේ අමාරුකම් කියලා හිතෙන්න පුළුවන්. හරිද? මට ඔබට අපි මෙතනට නැවත එනවා බයිබල් පෙළලා ඉන්න කට්ටිය ඉන්නවා නම් මට ඔබට පෙන්වන්න තියෙන්නේ 1 පේත්‍රස් 5:10. අපි බලමු 1 පේත්‍රස් 5:10. මේ පදේ සභාවේ තියෙන ප්‍රධානම පදයක්. හරිද? ඔයගොල්ලෝ සටහන් කරගන්න තමන්ගේ බයිබල් වල අපේ සභාවේ තියෙන ප්‍රධානම පදයක් බයිබල් පදයක් තමයි මේ 1 පේත්‍රස් 5:10. හරිද? මොකද ඒකෙන් කියන්නේ? ඒ විට ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන් වහන්සේම නුඹලා ස්වල්ප කලක් දුක් විඳ පසු ආමේන් සදාකාල තේජසේ නුඹලා කැඳවගත් සියලු කරුණාවේ දෙවියන් වහන්සේ. හරිද? මේ කරුණාවේ දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක්ම ස්වල්ප කලක් දුක් විඳින කාලයක් පසු කරන්න සිද්ධ වෙනවාමයි. ආමේන්. ඒක සදාකාලයට නෙවෙයි. දීර්ඝ කාලයකුත් නෙවෙයි. හරිද? නුඹලා ස්වල්ප කලක් දුක් විඳ පසු ඊට පස්සේ නුඹලා සම්පූර්ණ කර ස්ථීර කර ශක්තිමත් කර පිහිටවනසේක. උන්වහන්සේට සදාකාලටම පරාක්‍රමය වේවා. ආමේන්. මෙතනදී කියනවා නුඹලා ස්වල්ප කලක් දුක් විඳ පසු නුඹලා සම්පූර්ණ කර ස්ථීර කර ශක්තිමත් කර පිහිටවනසේක කියලා. ආමේන්. ස්වාමින් වහන්සේ අපේව සම්පූර්ණ කරන්න නම් ස්වාමීන් වහන්සේ අපිව ස්ථීර කරන්න නම් ස්වාමීන් වහන්සේ අපිව ශක්තිමත් කරලා පිහිටවන්න නම් අපි හැම කෙනෙක්ටම ස්වාමීන් වහන්සේ අවදාන හැම කෙනෙක්ටම ස්වල්ප කලක් දුක් විඳින්න සිද්ධ වෙනවාමයි. දුක් විඳීමේ කාලයක්, වැළපීමේ මිටියාවතක්, බලාපොරොත්තු සුන් වෙච්ච සම භූමියක් පසු කරන්න සිද්ධ වෙනවාමයි. හරිද? උදාහරණයක් විදිහට යේසුස් වහන්සේ යොහන් බෞතිස්ස ළඟට ගිහිල්ලා යේසුස් වහන්සේ කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා නම්. ඒතකොට යේසුස් වහන්සේම යොහන් බෞතිස්ස ළඟට ගිහිල්ලා බෞතිස්මය ලබනවා.
යෝර්දන් ගඟේ. බෞද්ධස්ම ලැබුවට පස්සේ සුදාත්ම වහන්සේ පරිවේක්මෙන් ආත්මන වහන්සේ යේසුස් වහන්සේ තුළට බැසේනවා. හරිද? හිතන්නකෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේ සියසිය මිනිසෙක් වෙලාවේ. ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයාට සුදාත්මන වහන්සේ ඒ වෙලාවේ ලැබුණාට පස්සේ මං කියන්නේ ඒ ගඟෙන් ගොඩ ආපු ගමන් හාස්කම් ටික සිද්ධ කරන්න එපා ඔක්කොම. බලවත් ලෙස මේ පොළොවේ ගමන් කරන්න එපා. බලවත් ප්‍රාතිහාර්යයන් සිද්ධ කරලා එදා එලීෂාට කරාට වඩා දේවල් කරමින් බලවත් ලෙස මේ පොළොවේ ගමන් කරන්න ඕනේ. හැබැයි ඒ යෝර්දාන් ගඟෙන් එළියට ආවට පස්සේ ආත්මන වහන්සේත් එක්ක ඒ මොහොතේදී තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන මනුෂ්‍යයාට සුදාත්ම වහන්සේ ලැබුණේ. ඒ යෝර්දාන් ගඟෙන් එළියට ආවට පස්සේ මොකද බයිබලයේ සඳහන් වෙන්නේ? දවස් 40ක වනාන්තර කාලයකට ඇතුළු වුණා. නිකන් නෙවෙයි ආත්මන වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක ආත්මන වහන්සේගේ අනුභවයෙන් දවස් 40ක निराहारව වනාන්තර කාලයකට යේසුස් වහන්සේ යන්න සිද්ධ වුණා. හිතන්නකෝ වනාන්තරයක් ඇතුලේ සිතූ පැතූ සම්පත් නැහැ. හරිද? කට්ට තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒක යේසුස් වහන්සේ ගමන් කළේ निराहारව දවස් 40 ගමන් කළේ. එතකොට निराहारව අමාරු කාලයක්. අමාරු කොච්චර කාලෙද? දවස් 40ක කාලයක් යේසුස් වහන්සේ ඒ වනාන්තර කාලය ගත කළා. හරිද? ඒ දවස් 40න් පස්සේ තමයි යේසුස් වහන්සේ එළියට ඇවිල්ලා උන්වහන්සේගේ හාස්කම් සියල්ල සිද්ධ කරන්න පටන් ගත්තේ. අවුරුදු 3මාරක සේවය වෙනුවෙන් දවස් 40ක වනාන්තර කාලයක් යේසුස් වහන්සේට යන්න සිද්ධ වුණා. ආමේන්. දවස් 40ක් තමයි ඊශ්‍රායල් සෙනග ඊශ්‍රායල් මිසරයේ බාල්කමේ දේශයට හිටපු සෙනග පොරොන්දු දේශයට යන්න තිබ්බ ඒ ගමන කාන්තාර ගමන දවස් 40ක ගමනක් තමයි ස්වාමීන් වහන්සේ තීරණය කළ තිබ්බේ. දවස් 40 කියන්නේ කෙටි කාලයක්නේ. හැබැයි ඒ දවස් 40 ඒ සෙනගගේ අධර්මිෂ්ඨකම් නිසා, ඒ සෙනගගේ අකීකරුකම් නිසා, ඒ සෙනගගේ දුර්වලකම් නිසා, ඒ සෙනගගේම අඩුපාඩුකම් නිසා දවස් 40 අවුරුදු 40ක් බවට පත් කරගත්තා. හරිද? ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම කෙටි කාලයක්, ස්වල්ප කාලයක් දුක් විඳීමේ පීඩාවේ කාලයක් තියෙනවා. මිනිස්සු විදියට අපි කරන දුර්වලකම් නිසා, පසුබට වීම නිසා, උන්වහන්සේ වත්හරින ස්ථානවල නිසා, අකීකරුකම් නිසා, යටහත් පහත්කම් නැති නිසා අපි මේ කාලය ජීවිතේ වැඩි කරගන්න එක මනුෂ්‍යයාගේ අතේ තියෙන. ඒක වෙනම දේශනාවක්. හරිද? හැබැයි ස්වාමීන් වහන්සේ කෙටි කාලයකට අපි හැම කෙනෙක්ම මේ පීඩාව තුළ ගමන් කරන්න සිද්ධ කරනවාම තමයි. හරිද? මොකද කුණාටු සහිත මුහුදක් තමයි හොඳම නවියන්ම නිර්මාණය කරන්නේ. හරිද? වංගු සහිත අර කඳු පල්ලම් තියෙන වංගු සහිත පාරක ගමන් කරොත් තමයි හොඳම ඩ්‍රයිවර් කෙනෙක්ව නිර්මාණය වෙන්නේ. හරිද? හිතන්නකෝ ලංකාවේ ට්‍රැෆික් එකේ එහෙම මේ දාදී ඩ්‍රයිව් කරන්න පුළුවන් කියන්නේ මේ වගේ රටක ගේමක් නෑ ඩ්‍රයිව් කරන එක. හරිද? ඉතින් ප්‍රධාන වශයෙන්ම පවිත්‍ර අනර්ගතම හොඳම රත්තරන් එළියට එන්නේ ගින්න තුල ගියාට පස්සේ. ආමේන්. ඒ කියන්නේ ඒ ගින්න නැමැති මේ පීඩා කාලය අපේ හැම කෙනෙක්ටම අත්‍යවශ්‍යයි. මොකද මේ පීඩා කාලය පසු කරාට පස්සේ අපි එළියට එන්නේ වෙනම මිනිසෙක් විදියට, වෙනම ක්වොලිටි මිනිසෙක් විදියට. ස්වාමින් වහන්සේගේ අනර්ගතම රත්තරන් විදියට තමයි අපි නැවත ඒ ස්ථානයෙන් එළියට එන්නේ. ආමේන්. මැණිකක් උනක් පොළොවේ අස්සේ තියෙද්දි අරගන්නකොට නිකන් ගලක් වගේ තව තිරුවානා ගලක් වගේනේ තියෙන්නේ. හැබැයි ඒක උපමට්ටම් කරලා කපලා කොටලා අර ඩයමන්ඩ් එක හැටියට ගත්තට පස්සේ ඒක වටිනාකම වැඩි. ඒක අලංකාරය වැඩි. ඒක ක්වොලිටි එක වැඩි. ඒක මිල වැඩි. හරිද? එහෙම තමයි ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම හැම කිතුණුවෙක්ම උන්වහන්සේ නිර්මාණය කරන්නේ. මොකද උන්වහන්සේට ඕන අපි හැම කෙනෙක්ගෙම ක්වොලිටිම ප්‍රොඩක්ට් එක එළියට ගන්න. ආමේන්. ඒක ගන්න නම් අපි හැම කෙනෙක්ම රෝස මල් යහනාවක අත් දෙක පද්දපත් යන්න බෑ. හරිද? පීඩා කාලයක, අමාරු කාලයක්, මුදල් අපහසු කාලයක්, හරිද? ජීවිතයේ වැළපීමේ මිටියාවත් මැදින් අපි හැම කෙනෙක්ටම ගමන් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක තාමත් ස්වල්ප කාලයයි. මොකද ඊට පස්සේ කියනවා සම්පූර්ණ කර දුක් ස්වල්ප කාලයක් දුක් විඳ පසු නුඹලා සම්පූර්ණ කර ස්ථිර කර ශක්තිමත් කර පිහිටවනසේක කියලා. ආමේන්. හලෙලුයා. ඉතින් අනිත් කාරණාව තමයි මෙතනදී මට කියන්න ඕනේ. මෙතනදී මේ ස්වාමීන් වහන්සේ අපිව සම්පූර්ණ කරලා ස්ථිර කරලා ශක්තිමත් කරන්නේ මේ ස්වර්ගයට ගෙනිහිල්ලා නෙවෙයි. හරිද? මේ පොළොවේ ඉද්දිමයි. මේ පොළොවේ ඉද්දිමයි ස්වාමීන් වහන්සේ අපිව සම්පූර්ණ කරලා ස්ථිර කරලා ශක්තිමත් කරන්නේ. ආමේන්. ඒකට මම පදේවල තියෙනවා. හැබැයි මේ පද දැන් කතා කරන්න වෙලාව නැහැ. දීතේ කතාවේ පොතේ 28 2 ඉඳන් 5 වෙනකන් කියනවා. සහ යසාය 58 14 අපි බලමු යසාය 58 14 විතරක්. මම කියන්නේ මේ ස්වාමින් වහන්සේ මේ පොළොවේදීම තමයි
අපිව සම්පූර්ණ කරලා උන්වහන්සේගේ ආශිර්වාදයෙන් නිදහස් කරන්නේ. යෙසායා 58:14 යෙසායා 58:14 කියනවා නුඹ ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය. මමද පොළොවේ උසස් ස්ථාන මතුවේහි නැගී යන්ට නුඹට සලස්වා. ආමේන්. පොළොවේ උසස් ස්ථාන මැද්දේ ස්වර්ගයට ගෙනහිලා නෙවෙයි. හරිද? පොළොවේ ආශිර්වාදලත් මිනිසෙක් විදියට උන්වහන්සේ අපේ හැම කෙනෙක්ම කැදවනවා. ආමේන්. හලෙලූයා. අනිත් මම මෙතනත් කියන්න ඕනේ මේ 1 පේත්‍රස් 5:10 සභාවේ මම කරන ප්‍රධානම පදයක් කියලා. මේ දේශනාවදී මම කියන්නම් අපේ සභාව ස්ථාවරත්වයක්. හරිද? ක්‍රිස්තියානි සභාවල් මේ ලෝකේ තියෙනවා. ලෝකෙම තියෙනවා ප්‍රධාන වශයෙන් සභාවල් වර්ග 3ක්. එතකොට ඔයගොල්ලෝ සභාව වෙන කට්ටිය දැනගන්න අපේ සභාව මොන ගණයටද මේක අයිති වෙන්නේ කියලා. හරිද? සභාව ස්ථාවරත්වය තමයි ප්‍රධාන වශයෙන්. ඕක තව 90 ඒවා තියෙනවා ගොඩක්. ඒවා අදාළ නැහැ. ප්‍රධාන වශයෙන් තියෙනවා සභාවල් ක්‍රිස්තියානි සභාවල් වර්ග 3ක්. මොනවාද? පළවෙනි එක තමයි පීඩාවේ සභාවල්. හරිද? දෙවෙනි එක තමයි සඵලත්වයේ සභාවල්. තුන්වෙනි එක තමයි අධිසඵලත්වයේ සභාවල්. ඒවට කියන හයිපර් ග්‍රේස් චර්චස් කියලා. හරිද? එතකොට අපේ සභාව මේ ස්වාමීන් වහන්සේගේ වචනේ සභාව පීඩාවේ සභාවක් නන් නෙවෙයි. හරිද? ඒක අපි හැමෝම දැනගන්න ඕනේ. පීඩාවේ සභාවල් කියන්නේ ඒ අය විශ්වාස කරනවා මේ පොළොවේ ඉද්දි අපි යේසුස් වහන්සේව අදහගෙන ඉද්දි අපි පීඩාව තුළ විතරයි ගමන් කරන්න ඕනේ කියලා. මැරෙනකන් අපි පීඩාව තුළ ඉන්න ඕනේ. අපි පීඩාව විඳගෙන හිටියොත් තමයි අපිට ස්වර්ග රාජ්‍යය අත්දකින්න පුළුවන් වෙන්නේ. ස්වර්ග රාජ්‍යයේදී ස්වර්ගයේදී අපිට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ මේ පොළොව තුළ මුළුම කාලේ පීඩාව තුළින් ගියොත් විතරයි කියලා. එයා ඕනකමින් පීඩාවල් ඉදෙනවා. හරිද? අපේ පාස්ටර් කියලා දෙනවා ළඟ එක පාස්ටර් කොළඹේ ඉඳන් යාපනයට ගියා කියලා සපත්තු සෙරපුවක් දාන්න නැතුව. නිකන් කකුලේ පයින් ගියා කියලා. සපත්තු සෙරපුවක් දාන්න නැතුව. ඒ කියන්නේ පීඩාව තමයි මම මේව පීඩාව වින්දොත් තමයි මම ස්වර්ගයට ගියාට පස්සේ ආශිර්වාද ලබන්නේ කියලා. ඒම හිතන සභාවල් තියෙනවා. එතකොට මේ සභාව ඒම සභාවක් නෙවෙයි. එතකොට අපි ඇවිල්ලා සඵලත්වයේ සභාවක්. ආමේන්. සඵලත්වය කියන්නේ ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය. උන්වහන්සේගේ පෝසත්කම භුක්ති විඳමින් යන්නා වූ සභාවක් වෙන්න ඕනේ. හැබැයි මේ සභාව තුල පීඩාවේ කාලයක්, වැළපීමේ කාලයක් අනිවාර්යෙන් මිනිසයන්ට තියෙනවාමයි. ආමේන්. හැබැයි අපි ඒක වැළපීමේ කාලවල තුල, පීඩාවේ කාලවල තුල අපි බය වෙන්න නරකයි. මොකද ස්වාමීන් දෙවියන් වහන්සේ ඉන්නවා. අපේ අත අල්ලගෙන ඒ කාලය තුලින් අපි එහා පැත්තට ගෙනියන්න. ආමේන්. හලෙලූයා. ඊට පස්සේ තියෙනවා තවත් සභාවල් තියෙනවා අධිසඵලත්වයේ සභාවල් කියලා. අධිසඵලත්වයේ සභාව කියන එකේ ප්‍රධානම වෙනස තමයි දැන් සඵලත්වයේ සභාවල කියනවා නම් අපි කියනවා නම් මිනිස්සුන්ට කාර් එකක් තියෙන්න ඕනේ, රැකියාවක් තියෙන්න ඕනේ, ගෙයක් තියෙන්න ඕනේ කියලා කියනවා නම් අධිසඵලත්වය කියන්නේ කාර් 5ක් තියෙන්න ඕනේ, ගෙවල් 5ක් තියෙන්න ඕනේ, ප්ලේන් තියෙන්න ඕනේ, නැව් තියෙන්න ඕනේ කියලා එක නෙවෙයි. ඒක විතරක්ම නෙවෙයි අධිසඵලත්වයේ සභාවල තියෙන කාරණාව. අධිසඵලත්වයේ සභාවල තියෙන ප්‍රධානම දේ තමයි ඒ අය පීඩාව කියන දේ විශ්වාස කරන්නේ නැහැ. හරිද? පීඩාව වේදනාව තියෙනවා නම් ඒ කියන්නේ ඒ මනුස්සයා පව් කරනවා. එහෙම නැත්නම් ඒ මනුස්සයා අවුල් ස්ථානයක ඉන්නේ. ඒ මනුස්සයාගේ අවුලක් නිසා තමයි ඒ අයට මේ වේදනාව තියෙන්නේ. ඒ මනුස්සයාගේ වැරද්දක් නිසා තමයි ඒ අය මේ රෝගීව ඉන්නේ. හැම වෙලේම ඒ අය පීඩාව කියන දේ විශ්වාස කරන්නේම නැහැ. එයා විශ්වාස කරන්නේ අධිසඵලත්වයේ විතරයි. සඵලත්වයේ හයිපර් ග්‍රේස් විතරයි එයා විශ්වාස කරන්නේ. එතකොට අපි සභාවක් විදියට අපි අධිසඵලත්වයේ සභාවක් නෙවෙයි. අපි වෙන සඵලත්වයේ සභාවක්. අපි පීඩාව විශ්වාස කරන පීඩාව කියන්නේ ස්වල්ප කලකට පමණයි. ආමෙන්. ස්වල්ප කලක් දුක් විඳ පසු ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම සම්පූර්ණ කරලා ස්ථිර කරලා ශක්තිමත් කර පිහිටවනවා කියලා. මොකද අධිසඵලත්වයේ සභාවල් ඒ හිතුවොත් පීඩාව නැහැ කියලා හිතුවොත් මේ ගීතාවලිය 84 මේ කියනවනේ මේ මිනිස්සු ගීතාවලිය 84 4 5 කියන මේ ආශිර්වාදලත් මිනිස්සයා ගමන් කරන්නේ වැළපීමේ මිටියාව තමයි. හරිද? එහෙනම් එම වෙන්න බෑනේ. එතකොට බයිබලෙ තියෙන ගොඩක් පද කැපෙනවා මේ අධිසඵලත්වයේ සභාවල වල. ඉතින් අපි සභාවෙන් කට්ටිය තේරුම් ගන්න ඕන අපේ සභාව සඵලත්වයේ සභාවක්. හරිද? දුක් විඳින පීඩාවේ සභාවකුත් නෙවෙයි, අධිසඵලත්වයේ සභාවකුත් නෙවෙයි. right. ඉතින් මේ 1 පේත්‍රස් 5:18 අනුව ස්වල්ප කලක් දුක් විඳින්නට පස්සේ ස්වාමීන් වහන්සේ අපිව සම්පූර්ණ කරලා, ස්ථිර කරලා, ශක්තිමත් කර පිහිටවනවා මේ පොළොවේදීම. ආමේන්. මේ පොළොවේදීම අපිට පුළුවන් ඊට පස්සේ ආශිර්වාදලත් මිනිසෙක් ලෙස ස්වාමීන් වහන්සේ තුල ගමන් කරන්න. ආමේන්. දැන් අපි ආයයන් ගීතාවලිය 84 6 වෙනි පදයට. අපි නවත්වපු තැනින්. ගීතාවලිය 84 6 වෙනි පදේ එතන කියුවා "ඕහු වැළපීමේ මිටියවත මැදින් යමේ." හරිද? වැළපීමේ මේ ආශිර්වාදලත් මිනිසයා යන්නේ වැළපීමේ මිටියවත මැදින් යන්නේ. හැබැයි එතනදී කියන ඊට පස්සේ මොකද කියන්නේ?
එය උල්පත් ඇති ඉඩමක් කරගනිති. ආමේන්. හලෙලූයා. මේ ආශිර්වාදලත් මිනිසයා යන්නේ වැළපීමේ මිටියාවතක් මැදින් තමයි. හැබැයි එයා එච්චරට ආශිර්වාදලත් ඒ වැළපීමේ මිටියාවත පවා එය උල්පත් ඇති ඉඩමක් කරගන්න හැකියාව ඒ මිනිසයාට තියෙනවා. ආමේන්. හලෙලූයා. මේ මිනිසයා කොච්චර ආශිර්වාදලත් මිනිසෙක්ද කියලා කියනවනම් වැළපීමේ මිටියාවතක් පවා උල්පත් ඇති ඉඩමක් බවට පරිවර්තනය කරන්න පුළුවන් හැකියාව ඔවුන්ට තියෙනවා. ස්වාමින් වහන්සේ නිසා. ආමේන්. ආශිර්වාදාත්මක නැති දේ වැළපීම, පීඩාව, ප්‍රශ්න ආශිර්වාදයක් බවට පෙරලන්න ස්වාමින් වහන්සේ ඉන්නවා ඔවුන් එක්ක. ආමේන්. හලෙලූයා. ඊට පස්සේ මොකද කියන්නේ? එසේය ප්‍රථම වර්ෂාව ඒ ආශිර්වාද වලින් වසයි. ආමේන්. මේ අය දැන් මේ වැළපීමේ මිටියාවත මැදින් ගන්නෙ. හරිද? වැළපීම කියන්නේ එතන තියෙන දුක විතරයි, වේදනාව විතරයි, වැළපීම විතරයි. හැබැයි වැළපීමේ මිටියාවත මැදින් ගියත් මේ උඩ 4 වෙනි සහ 5 වෙනි පදවල කිව්ව මේ ආශිර්වාදලත් මිනිසයා. හරිද? අර කාරණාවල් 4 කරන මිනිසයා. හරිද? ඒ කාරණාවල් 4 කරන මිනිසයා මේ වැළපීමේ මිටියාවත මැදින් ගියත් එයාට හැකියාව තියෙනවා එයාගේ ආශිර්වාදාත්මක නිසා. එය උල්පත් ඇති ඉඩමක් කරගන්න. එතකොට මෙතනදී කියනවා එය උල්පත් ඇති ඉඩමක් කරලා දෙනවා කියලා නෑ ස්වාමින් වහන්සේ. හොඳේ. ස්වාමින් වහන්සේ නෙවෙයි උල්පත් ඇති ඉඩමක් කරලා දෙන්නේ. ඒ මිනිස්යම්ම තමයි ඒ උල්පත් ඇති ඉඩමක් කරගන්නේ. ආමේන්. හොඳට බලන්න. එය උල්පත් ඇති ඉඩමක් කරගනිති. ආමේන්. තමන් එච්චර ආශිර්වාදාත්මකයි. තමන්ට පුළුවන් ඒ ස්ථාන ඒ මොහොතවල් ආශිර්වාදයේ උල්පත් බවට පරිවර්තනය කරගන්න. ආමේන්. එහෙම පරිවර්තනය කළාට පස්සේ තමන් ඒ දේ කරගත්තට පස්සේ තමයි ඊට පස්සේ කියන්නේ එසේය ප්‍රථම වර්ෂාව ඒ ආශිර්වාද වලින් වසයි කියලා. වර්ෂාව ලබා ගන්න පුළුවන් මිනිස්සෙට බෑනේ. වර්ෂාව කියන ඒ ආශිර්වාදය දෙන්න ඕනේ දෙවියන් වහන්සේම තමයි. ඒක ඉහළින් ලැබෙන්න ඕන දෙයක්. පොළොවේ තමන් ආශිර්වාදාත්මක වෙමින් ආශිර්වාදලත් වෙමින් උල්පත් ඇති ඉඩමක් කරගත්තට පස්සේ තමන් පොළොවේ ස්වාමී වූ දෙවියන් වහන්සේ ඉන්නවා. ඉහළින් අවශ්‍ය කරන ආශිර්වාදය නැමැති වර්ෂාව වස්සන්න. ආමේන්. හලෙලූයා. අපි මේ පොළොවේ ගමන් කරද්දී අපි මුමුණ අඬ කියව අපි මානසිකව හිතමින් ගමන් කරනවා නම් ස්වාමීන් වහන්සේ ජීවිතේට ආශිර්වාදාත්මක වර්ෂාව වස්සන්නේ නැහැ. මොකද එහෙම මිනිහෙක් සුදුසු නැහැ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදාත්මක වර්ෂාව භුක්ති විඳින්න. හරිද? අපි හැම කෙනෙක්ම අර කලින් කිව්ව කාරණාවල් 4 කරමින් ස්වාමීන් වහන්සේගේ අභිමුඛය තුළ උන්වහන්සේට ප්‍රශංසා කරමින් තමන්ගේ සිතින් ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය ගැන හිතමින් ඒ කාරණා තුළ ගමන් කරන මිනිසයා තමන්ගේ ශක්තිය ස්වාමීන් වහන්සේ තුළ තබාගෙන ගමන් කරන මිනිසයා මේ වැළපීමේ මිටියාවත දිය උල්පත් ඇති ඉඩමක් කරගත්තට පස්සේ ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් වෙන්න ඕන ආශිර්වාදය ප්‍රථම වර්ෂාවේ ආශිර්වාදය උන්වහන්සේ නිදහස් කරනවා. ආමේන්. ඊට පස්සේ ඒ කියන්නේ යටිනුත් ආශිර්වාදය උඩිනුත් ආශිර්වාදය. ආමේන්. හලෙලූයා. ලෝකින මිනිසෙට නම් මේක ඇදීමේ කාලයක්. වැළපීමේ මිටියාවතක්. හැබැයි ස්වාමින් වහන්සේගේ දරුවට යටිනුත් ආශිර්වාදය උඩිනුත් ආශිර්වාදය. ආමේන්. හලෙලූයා. අපි යාඥාවෙන් කියන්න ඕනේ ස්වාමීනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම පසු කරන සෑම වැළපීමේ මිටියාවතක්ම මගේ ජීවිතයේ ආශිර්වාදලත් දිය උල්පතක් බවට මම පත් කරගන්නවා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිසා. ආමේන්. මොකද මේ හැකියාව ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙක්ටම දීලා තියෙනවා. ආමේන්. එවිට සෑම වැළපීමේ මිටියාවතක්ම ආශිර්වාදයේ උල්පත් බවට පත් වෙනවාමයි. ආමේන්. හලෙලූයා. 7 වෙනි පදේ බලමු. දේශනාව ඉවර කරන්න ළඟයි. 7 වෙනි පදේ බලමු. 7 වෙනි පදේ කියනවා 7 වෙනි පදේ දැන් 84:7 84:7 කියනවා ඒ විතර නෙවෙයි. ඕහු බලයෙන් බලයට යති. ආමේන්. දෙවියන් වහන්සේ ඉදිරියේ සියොන්හිදී එකිනෙකා පෙනී සිටිති. ආමේන්. අවසානයේදී මේ රේස් එක අවසානයේදී දෙවියන් වහන්සේ ඉදිරියේ අපි සියොන්හි එකිනෙකා පෙනී උන්වහන්සේගේ රාජ්‍ය තුල ස්වර්ග රාජ්‍ය තුල අපි එකිනෙකා පෙනී ඉන්නවා. 7 කියනවා 7 මුල කියනවා ඕහු බලයෙන් බලයට යති. ආමේන්. මං කියන්නේ සාමාන්‍ය වැළපීමේ මිටියාවතක් ගමන් කරද්දී
සම භූමියක් ඇටසැකිලි තියෙන සම භූමියක් කාලයක් අපේ ජීවිතේ ගමන් කරද්දී පීඩාව තුල ගමන් කරද්දී වේදනාව තුල ගමන් කරද්දී බලයට යන්න හරි අමාරුයි. හරිද? අපි අපේ ශක්තිය අඩු වෙනවා. අපේ බලය හීන වෙනවා. හැබැයි අපි ඒ කාලය තුලදී මේ කිව්ව කාරණා මේ ගීතාවලිය 84 4 සහ 5 තියෙන කාරණාවල් අපේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒ තැන නම් හිටගෙන ඉන්නේ ස්වාමින් වහන්සේ තුල අපි බලයෙන් බලයට ගමන් කරන්නව සෙනඟක් බවට පත් වෙනවාමයි. ආමේන්. හලෙලුයා. වැළපීමේ මිටියාවතට ප්‍රශ්නවලට කරදරවලට පීඩාවලට බෑ මේ අයව වටන්න වලලන්න. මොකද ඒ අය බලයෙන් බලයට ඉදිරියටම යන සෙනඟක් නිසා. ආමේන්. යටිනුත් ආශිර්වාදය උඩිනුත් ආශිර්වාදය ලැබමින් බලයෙන් බලයට ඉදිරියටම යන සෙනඟක් බවට ඒ අය පරිවර්තනය වෙනවා. ආමේන්. වැළපීමේ මිටියාවතකදී මං කිව්වාගේ ඔබේ ශක්තිය මුලින් අඩු වෙන්න පුළුවන්. හරිද? නමුත් ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඔබව නැවත ශක්තිමත් කරලා භෞතිකව අර කලින් කිව්වාගේ භෞතිකව සහ ආත්මිකව ඔබව මාව ශක්තිමත් කරලා නැවත නැති වෙච්ච හැම දෙයක්ම ලබා දෙමින් ඔබව මාව බලයෙන් බලයට ගෙන යන්න. ආමේන්. හලෙලුයා. අර ඇටසැකිලි වලට සම ලබා දුන්නා, නහර ලබා දුන්නා, මස් දුන්නා. එයාගේ ආත්මය පවල් නැවත නැගිට්ටුවා. ලබා දීලා එයාගේ ආත්මිකව නැගිට්ටුවා. හරිද? ඒ වගේ අපි හැම කෙනෙක්ම නැගිටවන්න ජීවමාන දෙවියන් වහන්සේ ඉන්නවා. ආමේන්. හලෙලුයා. අපි වැළපීමේ මිටියාත් වලට ඊට පස්සේ බය වෙන්නේ නැහැ. සම ඇටසැකිලි සම භූමිය වලට අපි බය වෙන්නේ නැහැ. හරිද? අපේට ජීවිතේ එන ප්‍රශ්න වලට, අමාරුකම් වලට, අගහිකකම් වලට බෑ අපිව නවත්තන්න. අපි දවස ගානේ බලයෙන් බලයට යන සෙනඟක්. ආමේන්. මොකද අපි ආශිර්වාදලත් සෙනඟක්. අපි ස්වාමීන් වහන්සේගේ ගෘහේ ඉන්නා වූ සෙනඟ. අපි උන්වහන්සේගේ අභිමුඛය තුල ඉන්නා වූ සෙනඟක්. අපි උන්වහන්සේ නිරතුරුව ප්‍රශංසා කරන්නා වූ සෙනඟක්. අපේ හැම මොහොත අපේ හිතේ තියෙන අපේ ස්වභාව ගැන, ස්වභාවයේ වර්ධනය ගැන, ස්වභාව ව්‍යාප්තිය ගැන, තමන්ගේ ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ දියුණුව ගැන අපි හිතන සෙනඟක්. අපි හැම වෙලේම හිතන්නේ ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය ගැන. හරිද? අපි ශක්තිය ස්වාමීන් දෙවියන් වහන්සේමයි. ආමේන්. හලෙලුයා. එහෙම මිනිස්යන්ව අර කිසිම මිටියාවතකට බෑ නවත්තන්න. ආමේන්. කිසිම අමාරුකමකදී ඔබ කල්පනා කරන දේ තමයි මේක తాවකාලික දෙයක්. ස්වාමීන් වහන්සේ මට දීලා තියෙන මාව සෝදිත කරන කාලයක්. මේ කාලය තුල මම ශක්තිමත් වෙනවා. මේ කාලයෙන් මම මේ මිටියාවතම මම ආශිර්වාදයේ දිය උල්පත් බවට මම මිටියාවතපත් කරගන්නවා කියලා ඔබ ඒ ආත්මිකත්වයෙන් ඒ ශක්තියෙන් ඔබ සිටගෙන ඔබ ගමන් කරොත් ස්වාමීන් දෙවියන් වහන්සේ ඔබට ප්‍රථම වර්ෂාව ලබා දෙන්න. ආමේන්. හලෙලුයා. අපි අවසාන පදයේ විදිහට අද දවසේදී බලමු මේ කාරණාව සම්බන්ධයෙන් අවසාන පදේ රෝම 15:13 රෝම 15:13 වෙනි පදේ සෑහෙන කාලයකට පස්සේ කතා කරන නිසා දේශනාව ටිකක් දිගයි. හරි. රෝම 15:13 රෝම 15:13 කියනවා ඉදින් සුදාත්මන වහන්සේගේ බලයෙන් නුබලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානෙන්ද නුබලා පූර්ණ කරන සේක්වා. ආමේන්. හලෙලුයා. අපි ආයෙත් බලමු එක එක. ඉදින් සුදාත්මන වහන්සේගේ බලයෙන්. ආමේන්. මේ ගමන යද්දී මේ වැළපීමේ මිටියාවත වලට මුහුණ දෙන්න. ඇටසැකිලි සම භූමිය වලට මුහුණ දෙන්න. අපිට හැකියාව නැහැ. අපිට බලය නැහැ. සුදාත්මන වහන්සේ අප තුල නැත්තම්. ආමේන්. සුදාත්මය වහන්සේ කරුණ කොටගෙන අපිට පුළුවන් සුදාත්මය වහන්සේගේ බලයෙන් මේ ගමන කරන්න. ආමේන්. සුදාත්මය වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස ස්වාමින් වහන්සේ තුල සුදාත්මය වහන්සේ කරුණ කොටගෙන අපිට උන්වහන්සේ තුල අධික බලාපොරොත්තු අපේ ජීවිතේ අපිට තබා ගන්න පුළුවන්. ආමේන්. කිසිම විශාල බලාපොරොත්තුවක් කිසිම අධික බලාපොරොත්තුවක් උන්වහන්සේ ඉෂ්ට නොකර ඉන්නේ නැහැ. මොකද මෙතනද කියනවා අධික බලාපොරොත්තු යුක්තව සිටින පිණිස බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ. ආමේන්. අපේ දෙවියන් වහන්සේ ඔබ මම নমස්කාර කරන යාඥා කරන දෙවියන් වහන්සේ උන්වහන්සේ බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ. ආමේන්. සම භූමියක් තුල තිබෙන ඇටසැකිල්ලක් ඔබ මම නම් අපිට ඒත් බලාපොරොත්තුවක් තියෙනවා ස්වාමින් වහන්සේ තුල. ආමේන්. මොකද උන්වහන්සේට පුළුවන් උන්වහන්සේගේ වචනේ කරුණ කොටගෙන උන්වහන්සේගේ මිනිස්යන්ව පාවිච්චි කළා අපව නැවත නැගිටවන්න. ආමේන්. නැවත නැගිටින්නේ නිකන් අර අන්දමන්ද නිකන් පණ නැති මිනිස්සු විදිහ නෙවෙයි. ස්වාමින් වහන්සේගේ සේනාවේ ඉන්න සොල්දාදුවෙක් ලෙස.
බලවත් මිනිසෙක් ලෙස මේ පොළොවේ සිටවන්ට ස්වාමින් වහන්සේට හැකියාව තියෙනවා. ආමේන්. ස්වාමින් වහන්සේ අපේ බලාපොරොත්තු දෙවියන් වහන්සේ. උන්වහන්සේ බලාපොරොත්තු දෙවියන් වහන්සේ නිසා අර වැළපීමේ මිත්‍යාවත මැදින් යද්දී අපේ බලාපොරොත්තු දෙවියන් වහන්සේ දෙස බලාගෙන ගමන් කරද්දී ඒ ආකාරයෙන් අපි ගමන් කරද්දී මේ පොළොවේ අපි ආශිර්වාද ලත් මිනිසෙක් ලෙස උන්වහන්සේ ඉන්නවා අපිට ප්‍රථම වර්ෂාව ලබා දෙමින් අපිව ආශිර්වාද වලින් වස්සන්න. ආමේන්. ආශිර්වාද වලින් පුරවන්න. මොකද උන්වහන්සේ බලාපොරොත්තු දෙවියන් වහන්සේ. ආමේන්. හැබැයි මේ හැම දෙයක්ම අපි ඇදහිල්ලෙන් අපි ගන්න ඕනේ. ආමේන්. ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානෙන්ද නුඹලා පූර්ණ කරනසේක්වා. ඒ නිසා පීඩාව තුල ගමන් කරද්දී වේදනාව තුල ගමන් කරද්දී අගහිකකම් තුල ගමන් කරද්දී gedara කන්නක නැති වෙද්දී දුක් වෙන්න එපා. මොකද ස්වාමින් වහන්සේ හැම ප්‍රීතියකින්ම සම්පූර්ණ ප්‍රීතියකින්ද මුළුම සමාදානෙ පුරවන්න උන්වහන්සේට බලය හැකියාව තියෙනවා. ආමේන්. හලෙලුයා. බලාපොරොත්තු දෙවියන් වහන්සේ ඔබත් සමග ඉන්නවා නම් ඔබ තුළ සුදාත්මන වහන්සේ වාසය කරනවා නම් ඒ සුදාත්මන වහන්සේ කරුණ කොටගෙන බලාපොරොත්තුවක් නැති මිටියාවත් බලාපොරොත්තු වියලී ගිය මිටියාවත් වැළපීමේ මිටියාවත් ඇටසැකිලි මිටියාවත් බලාපොරොත්තුවේ මිටියාවත් බවට පත් කරගන්න පුළුවන්. ආශිර්වාදයේ උතුරන මිටියාවත් බවට පත් කරගන්න පුළුවන්. සුදාත්ම වහන්සේගේ බලයෙන් සුදාත්ම වහන්සේ කරුණ කොටගෙන. ආමේන්. හලෙලුයා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ අපි හැම කෙනෙක්ම සුදාත්ම වහන්සේ ලබා ගන්න ඕනේ. අපගේ ගැලවීමේ යාඥාව කරලා අපි ස්වාමින් වහන්සේට ඒ ස්වාමින් යේසුස් වහන්සේ අපේ පුද්ගලික ගැලුම් කරුවන් හැටියට පිළිගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වෙලා උන්වහන්සේ පුත්‍රකමේ ආත්මය අපිට ලබා දෙනවා සුදාත්ම වහන්සේ කරුණ කොටගෙන. ඒ ගැලවීමේ යාඥාව කරලා අපි සුදාත්ම ලබා ගන්න ඕනේ. කෙනෙක්ට කියන්න පුළුවන් මම නම් තාම ගැලවීමේ යාඥාව කළා නෑ. මම සුදාත්ම වහන්සේ මට නෑ. හැබැයි අපේ අම්මට නම් ඉන්නවා. අපේ තාත්තට නම් ඉන්නවා. අපේ මල්ලිට ඉන්නවා. අපේ අරයාට ඉන්නවා. මෙයාට ඉන්නවා. කාගේවත් නැටිවල එලිලා සුදාත්ම වහන්සේ ලබා ගන්න බෑ. හරිද? කාගේවත් නැටිවල එලිලා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. එහෙම වුණොත් අර කතාවක් තින්නේ ගමරාලගේ අර අලියෙක්ගේ නැට්ටේ එලිලා ගමරාලයි ගමේ ඉන්න සෙට් එක යන්න ගියේ දිවි ලෝකෙට. එම් කතාවක් තියෙනවනේ. යන්න බෑනේ. කාගේවත් නැටිවල එලිලා යන්න බෑ. තම පුද්ගලිකව සුදාත්ම වහන්සේ ලබාගෙන දෙවියන් වහන්සේගේ දරුවෙක් විදියට පුද්ගලිකව ගමන් කරන්න ඕන කාරණාවක් මේ කාරණාව. ආමේන්. පවුල කෙනෙක් ගැලවුණා කියලා දෙන්නෙක් ගැලවුණා කියලා බෑ. හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ වදාගෙන සුදාත්ම වහන්සේ කරුණ කොටගෙන ගමන් කරන්න ඕනේ මේ ගමන. මොකද සුදාත්ම වහන්සේ තමයි ඔබව මාව බලවත් කරන්නේ. ආමේන්. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ බලාපොරොත්තුවක් නැති මනුෂ්‍යයන්ට බලාපොරොත්තු දෙන්නා වූ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්නා වූ බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. ආමේන්. හලෙලුයා. අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු.